समन्त चक्रवालेषु अत्र गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमुक्तदं धम्मश्रवणकालो अयं वदन्तः धम्मश्रवणकालो अयं वदन्तः धम्मश्रवणकालो अयं वदन्तः नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से देवीं पतिंबतं जयमानो निचिन्तेसिं बोधियायेव कारणा नमेदस्सा उभो पुत्ता मन्दी देवी निदेशिया सम्बन्युतं पियं अय्यं तस्मापिये अदासन्ति श्रद्धावंत पिන්නතුනි තුන්ලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරහත් වූ සම්්‍යක් සම්බුද්ධ දසබලධාරී සර්වඥ රාජෝත්තමයන් වහන්සේ විසින් කපිලවස්තු පුරනුවරට වැඩම කළ දිනේදී විසක් පුර 15 පොහෝ දවසේදී නිග්‍රෝධාරාමේ පිළිගෙන අහසට පැන නැගී රුවන් සක්මනක් මවා යමා මහ පෙරහැර පාමින් දේශනා කොට වදාළ බුද්ධ වංශ දේශනාව අනාගත වංශ දේශනාව සහ චර්යා පිටක දේශනාව දැන මේ දේශනා අතරට අයත් වූ විශ්වාන්තර ජාතක දේශනේ සම්බන්ධ මාතෘකාවකේ ධර්ම දේශනේ ඉදිරිපත් වුණේ පූජ්‍ය දරණාගම කුසල ධර්ම ස්වාමීන් වහන්සේටම කාරුණික ආරාධනා කරන්න යෙදුණ ඥානන් වහන්සේ වෙනුවෙන් ප්‍රාර්ථනා ශීර්ෂයෙන් කෙරෙන මේ ධර්ම දේශනයේදී දේශතුරුදාව දේශනා කළ ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ පස්චිම භවයෙහි බුදුබාට පත් වෙලා මාස 8ක් යනතුරු කාර්යදානයකට වැඩම කොට වදාළේ නැත. ඒ සර්වඥයන් වහන්සේ බුදුබාට පත් වෙලා මාස 8ක් ඉරෙන්නේ දුරුතුපර 15 පොහෝ දවසේදී ලංකාදීපයේ අහසින් වැඩම කරවා මහියංගනී යක්ෂයන් දමනය කොට ගිරිදිවයට යවා සුමන සමන් දෙව් මහ රජාණන් ප්‍රමුඛ දෙවියන්ට දහම් දේශා එම දිව්‍ය රාජානන් සෝවාන් ඵලයේ පිහිටුවා ජීව කේශදාස මිත්‍යාක්ද පිළිගන්වා ආස වාටේ දෙවරක් උදුරක් ධාරා වකුරුවාගෙන වීදුවාගෙන ප්‍රදක්ෂිනා කොට උරුවේදානම් වලට වැඩම කරවලා උරුවේල කාශ්‍යපාගේ සහෝදර පිරිස දහසක් කවුස් පිරිස එහි භික්ෂු භාවයෙන් පැවිදි කරවා උපසම්පදා කරවා ආදිත්‍ය පරයාය සූත්‍රයෙන් ඒ සමදින අර්ථයේ පමණම ඉදවස් සංධ්‍යාවේ තමයි රාජධානියකට වැඩි. ඒ තමයි බිම්බිසාර මහ රජුරුවන් ඒ කවුරුදු 7කට ඉස්සෙල්ලා කළ ආරාධනය. රජගහනුවර ලක්කිවනුවරට වැඩියා. පසුදින රජ මාලිගාවේ ධම්මවලදලා අවසානයේදී රජතුමා මේලවණු වෙන පූජා කරන්න යෙදුණා. මේ සියල්ල සුද්ධෝදන මහ රජතුමාණන් ආරංචි වුණා. එතුමා මහබෝසතුන් වහන්සේ අභිනිෂ්ක්‍රමණය කළ දවසේ පටන් නිතර සොයමින් විමසමින් තමයි වාසය කළේ. ඒ අතර ලෝතුර බුදු වෙලා මේ රජගහනුවර වේළුවනාරාමයේ වැඩි ඉන්න බව දැනගෙන නව වාරයක් දහස පිරිවර සහිත අමාත්‍යෝ 9 දෙනෙක් ගැලියා. මට දැන් වයසයි මට මගේ පුත්‍රයන් වහන්සේ දැක ගන්න වැඩම කරවගෙන ඉන්නයි කියලා.
ඒ 9000ක් දිනම නව වාරයක ධම්මසලා අරියත්යේ ප්‍රතුණා පරිදි වුණ ආරාධනා නොකර හැරිය. අන්තිමට අපේ මහා බෝසතුන් වහන්සේ උපදින දවසේම එකට උපන්න කාර්යදායී කියන සර්වකාර්මික ආමාත්‍යයට නියම කළා. දරුවෝ ඔබවත් ගිහින් මගේ පුත්‍ර රත්නේ මට දැක් ගන්න වැඩම කරවගෙන යන ලෙස කියලා. එතුමා ආරාධනා කළා දේවයන් වහන්සේ මට මානවෙන් අවසර දෙනවා නම් මම ආරාධනා කරන්නම්. දරුවා මාන වෙලා හරි නොවි හරි මට මගේ පුත්‍රයන් වහන්සේ වැඩම කරවා දෙන්න. එතුමා දහසක් පිරිසෙක් ඇවිල්ලා රජගහනුවර වේළුවනාරාමේදී බුදුබණ අසන අරියත්යේපත් වුණා. ඒ වික්ෂභාවයෙන් පැවිදි වුණා. ඊමෙත් වේලාව සැලකලා ගාථා 60කින් මාර්ග වර්ණාව කළා. ඒ හරියට මෙදින් පොර ප්‍රසන්නස්වක් බොහෝ දවසේ තමයි වැඩම කරවන්නේ මේ ආරාධනය කෙලේ. ඒ ආරාධනය අනුව සර්වඥන් වහන්සේ එවකට සමීපචාරීව සිටි 20000ක් රහතන් වහන්සේ සමග අපිලවත් පුරනුවර බලා පිටත් වුණා. දවසකට යොදුනක් පමණක් ගමන් කරමින් ඒ තැන්වල නැවතී දහම් දෙසමින් දවස් 60ක් ඇතුළත ගමන නිමෙන හැටියට පිටත් වුණා. ඒ දවස් 60 තුලදීම කාරුදායි මහ රහතන් වහන්සේ ආසීන වැඩම කරවලා සුද්ධෝදන රාජමාලිගාවේ ජම් වළඳලා මේ සියලු ප්‍රවෘත්ති රජතුමාට ප්‍රකාශ කරලා රජතුමා පිළිගන්වන බුද්ධ පූජාව රැගෙන ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට පිළිගන්වා වළඳවනවා. දවස් 60ම මේ මහරජුරුවන්ගේ දානි තමයි සර්වඥන් වහන්සේ දැරදුවේ. ඒ නිමිත්තෙන් කාලදායි මහරහතන් වහන්සේට ස්ථානාන්තරයක් දෙලුණ ගොලක් ප්‍රසාදක බුද්ධ පුත්‍රයන්ගෙන් අග්‍රස්ථානය. හරියටම කපිලවස්තුන්ට වැඩම කොට වදානේ වෙසක් පොය දවසේදී බුදු වීමෙන් අවුරුද්දක් පිරෙන දවසේදී එදවසේදී ඥාතීන්ගේ මාන මර්ධනයේ පිණිස අතීත සර්වඥන් වහන්සේලා අනුයමින් ඥාතීන් මෙත්තේ බුදුමහමේ දක්වන පිළිසක් යමා මහතල අරපාන සිද්ධ වුණා. මහා පෘථිවියේ කම්පා වුණා. සරියුත්තරාතන් වහන්සේගේ ප්‍රශ්නයක් උඩ බුද්ධ වංශ දේශනේ පැවැත්වුවා. කාර්යාපිටක දේශනේ පැවැත්වුවා. එදවසේදී අහස පුරා රැස්වූ දෙවියන් බඹුන් අතරත කෝටි ලක්ෂයක් පිරිස රහත් වුණා. අසංකේය පිරිස සෝවාන් ආදී යට මාර්ග ඵල නිවන් අවබෝධ කරගත්තා. වෙසතුරුදාව දේශන වේලාවේ මහා පොළව කම්පා වුණ පමණක් නෙමෙයි පොකුරු වැයි රැස්සා මහා ජනතාව අතරේ මව්පස 80 කුල ඥාති කුල 80000ක් ඒපස ඥාති කුල 80000ක් දිම දිගා වෙලා දරුවන් සරණ ගියා. මේ ක්‍රාන්තියාවේ සාහිත්‍ය දේශනා කළ දේශනාවක් තමයි අද මේ මාතෘකාවට ඉදිරිපත් කරන්න යෙදුනේ. ඥානින් කන්නා කිනං දීතං මත්ති දේවින් ප්‍රතිපදං චජමානෝ නචින්තේසින් බෝධිආයේව කාරණා. ඥානේ කුමාරයා ක්‍රිෂ්ණජිනා කියනිය පතිවෘත ඇති මත්ති දේවියත් පරිත්‍යාග කිරීමේදී මගේ සිතේ කිසිම පසුබැසීමක් නොවුයේ ලෝතුරා බුදුබාපතා දන් දීම නිසායි. එමේ දේශා උභෝ පුත්තා මත්ති දේවී නිදේශියා සබ්බඤ්ඤුතං පියම්මයන් තස්මාති අදාසහං. මගේ දරු දෙන්නා මට අප්‍රිය නිසා දන් දුන්නා නෙමෙයි. මත්ති දේවී මට සතුටුකම් කළා කියා දන් දුන්නා නෙමෙයි. ඒ සීල ප්‍රිය පුත්‍යලයන්ට වඩා මට සර්වඥතා ඥානේ ප්‍රියයිම නාතයි. එසා මේ තරම් ජීවිතය සමාන ප්‍රේමනාප අමුදරුවන්ද ලෝකුඩා බුදුබාපතා දන් දුන්නේ කියන අවසාන ගාථාවෙන් ප්‍රකාශ වුණා. මේ අවිඤ්ඤාය සුඛං දුක්ඛං සාපිදාන බලමයන් සත්තක්ඛතුම් කම්පතාති. අකේතනිකෝ මේ මහා පෘථුවිය සප දුක්ඛ නොදන්නා මේ මහා පෘථුවිය මගේ දාන පාරමිතා නිසා සත්වාරයක් කම්පිත වී කියන එක තවත් ගාථාවකින් ප්‍රකාශ වුණා. දැන් අපි සලකා බලමු මේ දේශනාවේ මුලැඳාග අවස්ථා තුන. අපේ මහා බෝසතාණන් වහන්සේ මෑණියන් කලකට කියාගෙන මහසවරී පීන මනෝ ප්‍රදානේ පිනෝදන් පටන් අසංඛ්‍ය කල්පලක්ෂයක් ඇතුළත 1,25,000ක් බුදුරයන් වහන්සේලා සම්මුඛ වෙමින් සිටින්න බුදුබාපතෙහි පෙරම් පුරාගෙන ආවා. නව සංඛ්‍යයේ කල්පලක්ෂයේ තුල 3,87,000ක් සර්වඥන් වහන්සේලා සම්මුඛමින් වටිනින් බුදුබාපතාගෙන පෙරම් පුරාගෙන ආවා.
දීපංකර පාදමූලයේදී අතපත් නිවන් සැප හැරදන අෂ්ට ධර්ම සමෝධානයේ යෙදී අභිනියාර පවත්වා මතු ලෝතුරා බුදු වෙන බවට නීති වර්ණසේ ලැබුවා. සිවරණපතු ලැබෙනින් අන්තිමට බුදු වෙන්නේ ප්‍රථමයෙන් අන්තිම මනුෂ්‍යාගාමයට පත්ුනේ වෙස්සන්තර බෝධිසත්ව නමිනුයි. ඒ අතරේ වෙස්සන්තර උත්පත්තියේ ප්‍රථමයෙන් උන්වහන්සේ ඇදීයේ කෞතිසා භවනේ. ඒ වගේම වෙස්සන්තර බෝධිසත්වයන් වහන්සේගේ මෞතුමිය ජීවත් වුණේ කෞතිසා භවනේ. ශක්‍රදේව රාජානන්ගේ අක්‍රමහේසිකා දිව්‍යාංගනාව හැටියට කුසති දිව්‍යාංගනාව නමි. පළමු කොට කුසති දිව්‍යාංගනාවගේ ආශගෙවි චුතවීමේ ලකුණු පහළ වුණා. ඒ කෙනෙක් දෝලවෙන් චුතවෙන් ආසන්න වෙනකොට නිමිති පහක් පහළ වෙනවා. දිවසලු කිලුට වෙනවා. ඒ වගේම ඇඟේ දහඩිය වැగిරෙනවා. මුනේ විවර්ණ බවක් ඇති වෙනවා. කලෙන් මල් ආදී මලානික වෙනවා. දිව්‍ය ආසනේ වාඩි වෙන්නේ සතෙන් දෙපා වෙනවා. එන්නේ මේකේ ලක්ෂණ පහළ වෙනකොට අනිකුත් දෙවියෝ දන්නවා දැන් චුතේ ළඟයි කියලා. එසා මේ කුසති දේවීන් වහන්සේ නැත්නම් දිව්‍යාංගනාවන් චුතෙන් ආසන්න බව දැනගත් සබ්දේව රජතුමා නන්දන වනයේ එක්කාසු කරගෙන ගිහිල්ලා සපිරවරින් මෙතුමියට අනුශාසනාවක් කළා. දේවීන් වහන්සේ දැන් ඔබතුමියගේ අවසානයි. ඔබතුමිය නින්දිතේට මනෝ ඉපදීමට අදිෂ්ඨාන කරන්නේ. එතකොට කුසති දිව්‍යාංගනාව අඳුළු වගුරන්න වාගේ කනගාටු වුණා. අසාසිතිය ඔබ මේ දිව්‍ය ලෝකයෙන් චුත කරනා නෙමෙයි තමන්ගේ අවශ්‍ය කෙරිලා කියන්නේ ශ්‍රාපිතත් වෙන්නේ. එළාමේදී ශක්‍රව රජතුමාගෙන් වරන් 8ක් ලබා ගත්තා. වරන් 10ක් ලබා ගත්තා. එතුමියගේ මනෝ උත්පත්තිය සඳහා කරුණු 10ක් ප්‍රාර්ථනා 10ක් ඉදිරිපත් කළා. ඒ සියල්ල මේ ඉෂ්ට සිද්ධ වෙන්නේ ශක්‍රව රජතුමා වරන් දුන්නා. එතුමියගේ එක ප්‍රාර්ථනාවක් තමයි මధుරට සාගලපුර නුවර උපදින්න. කුසති නම් දේවි කුසති නම් නම ලබන්න. ඒ වගේම ශරීරයේ හරියට මේ සත්හඳුන් වර්ණ ඇති ශරීරයක් වෙන්න. තරුණ වයසේදීම ජේතුත්තර කියන ජයතුරා කියලා අපි සිංහලෙන් කියන්නේ ජේතුත්තර නගරයේ සංඤ්ඤේ කියන සදමානෙ දුන්නට අගමේශී වෙන්න ප්‍රාර්ථනා කළා. ඒ වගේම මගේ කුසතොල නැතේන කියා දන් දෙන්න පෙරම් පුරාගෙන යන බෝධිසත්ව උත්තමයේ පහළ වේවා කියන මේ විදිහේ ප්‍රාර්ථනා 10ක් ඉදිරිපත් කළා. ඒ සීල සිද්ධ වෙන්නේ සබ්දේව රජතුමා ආරම්භ දුන්නා. ඒ සියල්ල මේසේ සිද්ධ වුණා. ඒ අතර තමයි මහා බෝසතාණන් වහන්සේගේ දිව්‍ය ලෝකයේ අවශ්‍යයේ චුතවෙන් ආසන්න වෙලාවේ සබ්දේව රජතුමා නියම කළා. ජයතුරා පුරයෙහි සංඤ්ඤේ කියන සඳමාරජුරුවන්ගේ පුත්ව කුසති දේවීන් වහන්සේගේ දරුවෙක් වශයෙන් මනෝපදෙන් අධිෂ්ඨාන කරන්න කියලා. මහා බෝධිසත්ව දිව්‍ය රාජානන් මෙසේ අධිෂ්ඨාන කොට ඊටාම් සුභමෝතකින් මාවුස පරිසන්දි ගත්තා. ඒ දවසේදී කෞතිසා භවනේ දිව්‍ය රාජයන් 60000ක් දෙනා උතරලා ඒ නුවර සුදුසු තැන්වල පරිසන්දි ගත්තා. එක දවසේ මේ සිද්ධිය වුණා. ඒ උත්තමයන් වහන්සේ මාවුස පිරිසදගත් දවසේ පටන් කුසති දේවීන් වහන්සේ සිතක් පහළ වුණා. සතර වාහකද ලක්ෂයක් බැගින් යකට දානයක් දෙන්නේ කියලා. එදා පටන් ලක්ෂයේ බැගින් රැකොට ධම්මයක් පැවැත්තුවා. දස මාසයක් මේ දරු වස්තුව කුසේ ගැටුණ ඒ කාලය තුල මෞතුමේ තුනක් ප්‍රතිශ්‍යාවක් ඉසරදයක් තරම්වත් අසනීපයක් නොවේ. තාම නිරෝගීව වාසනාවන්තව ගත කළා. මේ අතර හරියට මුත්පත්ති සිද්ධ වෙන්නේ සුදුසු අවස්ථාවේදී මෙතුමිය දීතක් පහළ වුණා නගර වීථි සංචාරය කරන්න. සංජේ කියන සඳමා රජුරෝ මුළුමහත් නගරයේ දෙව්පොරයක් මේ සරසවලා සුදු සිරිකාවක දේවීන් වහන්සේ වඩා ඉදවලා සුදු යඳුන් සුදු ආභරණ දරාගත් මංගල සම්මත ඇමතිවරුන් ලවා මේ ඔසවාගෙන වීථි සංචාරය කරවන්න පටන් ගත්තා මේ නගරයේ. දෙලඳ වීථියේ පැමිණෙන වෙලාවේ මේ දේවීන් වහන්සේගේ කර්මජ වායු ධාතුව සැලුණා. පුත්‍ර ලාභයේ ලැබෙන්න සුදුසු වේලාව සමීප වුණා. ඒ බව දැනගත් ඇමතිවරු සිරිකාවෙන් බිමට බාලා වටතර ඇදලා ආරක්ෂා සංවිධාන සැලසුවා. දරාම් කඩකින් දියත්තක් වැగిරෙන්නා වගේ
මවට පුතණුවන්ට ඉඩක්වත් වේදනාවක් නොමැතිව අපරිසුදුවක් නොවැතිය ජාතිරංග මානික රත්නයක් වාගේ පුත්‍රවන උපන්න මොහොතේම මෑණියන්ගේ මුහුණ බලලා අම්මේ දන් දෙන්න යමක් තියනවාද කියලා කවලට ඇහුවා. ඉතින් කාට දෙකක් එකට අතුල්ලන්න වාගේ ඉතාමත්ම නීරි හඬින් මේ දරුවා කතා කළ වෙලාවේ මෞතුමියගේ මනසට අමෘතාභිෂේකයක් ලැබුණාගේ පුදුම සැනසෙල්ලක් ඇති වුණා. තමන් පතාගෙන පුත්රුණ නේද මේ කියලා බලවත් ප්‍රීතියටපත් වෙලා ඒ මොහොතේම ත්‍යාගී භෝග දෙන්නගෙන මුදල් අතුරෙන් දහසක් බඳු පසුම්බියක් අතර ලං කළ දුන්න මෙන්න දරුව දන් දෙන්න වස්තුව දින තැනකයි උපන්නේ කියලා. මේ මහා බෝධිසත්ව උත්තමයන් වහන්සේ දත්තාකින් ළඟදී මව් කෙනෙකුට මේක දන් දුන්න කිරිමව් කෙනෙකුට. මේක මහා ආචාර්ය කාර්යාරියක්. ඒ කියන්නේ උපතින්ම දන් දෙන්න උපන්න උත්තමී. මේ වාගේ මහෝත්තමයන් වහන්සේලා කල්ප කෝටි ගණනාවකදී කොයි ලෝ පහළවන්නේ. මේ වාගේ පරිත්‍යාගශීලී උත්තමයන් වහන්සේලා ගැන නිවන් දකින තුරු අපට දකින්න අහන්න ආශ්‍රය කරන අනුගමනය කරන්න ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. මහා පෙරහරින් රජමාලිගාවට වැඩම කරවාගෙන ගිහිල්ලා මව්පස පියපසේ පෙළපතේ නමක් නොතබා වෙස්සවීතිය උපන්න බැවින් වෙස්ස කියන්නේ වෙළඳ වීතිය උපන්න බැවින් වෙස්සන්තරේ කියන නම ලැබුණ මේ පුතුණවන්ට එදවස් සීන එකට උපන්න දරුවන් 60000 සොයාගත්තා. ඒ කොම රජවාසයට පමුණවලා කුමාර ලීලාවෙන් මේ වෙස්සන්තර කුමාරයන් වහන්සේගේ පිරිවර හැටියට එකට වාසය කරලා එකට හැදුවා. මේ දරුවා අවුරුදු දෙකක් තරම් කෙටි කාලය තුල නව වාරයක් ලක්ෂයකින් වටිනා පළඳන තමන් හදා ගන්න කිරිමව්වරට දන් දුන්නා. ආපසු ගන්නේ නෑ ඒවා දුන්නාන් පස්සේ මේ වාගේ පුදුම පරිත්‍යාගශීලී උත්තමී වයසාතේදී දැනතේන වාසයේදී තමන් සතපෙන ඇඳට වෙලා බද්ධ පරියන්කේ බැඳගත්තා. බද්ධ පරියන්කේ බැඳගෙන ආධ්‍යාත්ම දාන අධිෂ්ඨානයක් කළා. කැමති කෙනෙක් මගේ net ඉල්ලගෙන පැමිණෙත්වා ලෝතුරා බුදුබාපතා net දන් දෙමි. කැමති කෙනෙක් මස් ඉල්ලගෙන පැමිණෙත්වා ලෝතුරා බුදුබාපතා මස් දන් දෙමි. කැමති කෙනෙක් ලේ ඉල්ලගෙන පැමිණෙත්වා ලෝතුරා බුදුබාපතා ලේ දන් දෙමි. කැමති කෙනෙක් වෘදවස්තු ඉල්ලගෙන පැමිණෙත්වා බුදුබාපතා වෘදවස්තු උපුටා දන් දෙමි. කැමති කෙනෙක් ජීවිතය ළඟන පැමිණෙත්වා කාය කුමාර තත්ත්වයෙන් ප්‍රතික්ෂේප කොට දාසභාවපත් ජීවිතේ පරිත්‍යාග කරන්නෙමි. මේක සියවර දහස්වර ආවර්ජන කරන්න මහ පොළොවට දරන්න බැරි වුණා. ස්වාමීන් වහන්සේ විශ්වාසංක කල්පලක්ෂයක් මුළුල්ලේ පෙරම් පුරාගෙන ඇවිල්ලා මේ වාගේ පරිත්‍යාගයන් කරන්න සුදුසුයි කියා ශාස්ත්‍රයන් වාගේ පොළොව කම්පා වුණා. මේ තමයි පළමුවෙන්ම ප්‍රතිකම්පා කළ ආධ්‍යාත්මික දානය. වාස 16 වෙනකොට පුරපස සඳක්ෙන් ගැලිලා රූපයෙන්ද යසසෙන්ද ඓශ්වර්යෙන්ද ඥානෙන්ද ගුණයෙන්ද කරුණාවෙන්ද මෛත්‍රියෙන්ද පරිත්‍යාගාදී උසස් ගුණ ධර්මයන්ගෙන්ද පරිපූර්ණ වෙච්චි දෙවොලෙන් මනෝලෝට බැස දෙව් කුමරෙක් වාගේ ලස්සන බවට වැඩුණු ඒ උත්තමයන් වහන්සේගේ රූපස්ත්‍රිය වාගේම ඥාන කෞසලිතාව දැක්ක මහරජුරු මේ කුමාරයන් වහන්සේට අභිෂේක කොට ආජ්‍ය පරිමත සුදුසු අවස්ථාවක් සැලසගත්තා. සාදාසංකේ කල්පලක්ෂයක් මේකට පෙනුම් පුරාගෙන ආව තමන්ගේ දෙවැන්නියේ චේතේ රටේ මත්දීනමින් ඉපදී සිටියා. එතුමියත් ඒ වයසේම කෙනෙක් මහා පුණ්‍යවන්ත මේ දෙදෙනා එක්කාසු කොට විවාහ මංගලයේ සිද්ධ කොට රාජ්‍ය උතුම්ව පැවරුවා. මේ කුමාරයන් වහන්සේ උපන්න දවසේම තවත් ආචාර්ය දෙයක් සිද්ධ වුණා. හිමවත් ප්‍රදේශයේ උපෝසත කුලයේ අත්මියා තමන්ගේ අත්පතවා අහකින් ගෙනල්ලා මේ රජුගේ අත්හලේ තන්පත් කළා. සුදු පාටෙන් බැබලෙන මේ අත්පතවාට පණ්ඩර කියලා නම් ලැබුවා. පණ්ඩර කියන්නේ සුදු කියන එකනේ සුදු අත්පතවා. මේ මහා බෝසතුන් වහන්සේ උපන්න දවසේම මේ වස්තුව ලැබුණේ. පසු කාලයක වයස 16 දී මේ උත්තමයන් වහන්සේගේ අත්වාහනේ බාටපත් වුණේ මේ පණ්ඩර කියන අත්රාජයයි. මේ අතරත රාජ්‍ය අභිෂේකයේ කළ දවසේ පටන් නගරයේ 4 වාහනකට සහ නගර මැදක්
රජවාසල අභිෂේක කියලා ස්ථාන 6ක දන්සල් 6ක් හැදුවා. එක දවසට 6 ලක්ෂයකින් වැය කරමින් දුගී මගේ අතර අනාථාදීන්ට දිනපතා දම් පින්කම් කළා. හැම දවසේම උපෝසත දවස් සිටි බෝසතුන් වහන්සේ අර පණ්ඩරයට අපිට නැගී මේ දානශාලාවන් කරන්ට වඩිනවා. පළමුවෙන් තමන්ගේ අතින්ම දුගී මන්දී අතරණයන්ට දම් බෙදනවා. මේ ශ්‍රීතුන් වහන්සේ පැවැත්ව අධික කළා. මේ අතරතේ සතර කල්ප ලක්ෂයක් තරම් දිග කලක් පෙරම් පුරාගෙන මහා පින්වත් දරු දෙපළක් මේ දෙන්නට ලැබුණා. පළමුවෙන් පුත්‍රවණක් උපන්න කන්දලකින් පිළිගත් නිසා මේ දරුවාට නම් ලැබුවා ජාලී කුමාරයා කියලා. තවත් දරු දෙකක් වමන ගියාම තමන්ගේ දියණි කෙනෙක් පහළ වුණා. අනුන් දිවි සමගින් පිළිගත් නිසා ඒ දරුවාට නම් ලැබුවා කන්හා කිනා කියලා පාළියේ. අපි ක්‍රිෂ්ණ කිනා කියන්නේ කන්හා කිනා. මේ දෙන්න අවිදකියා සෙල්ලම් කරන වාර්ත වෙනකොට එක දවසක් හරියට 15ක් බොහෝ දවසකදී නැගෙනහිර වාහල් කරේට වැඩම කරවලා දන් දෙන වෙලාවේ කලුගොඩ රටෙන් දුර්භික්ෂ බයක් නිසා බ්‍රාහ්මණ අටදිනේ මේ මංගල සම්මත පණ්ඩරයට ඊළඟ නැවිලා හිටියා. කලුගොඩ රටේ රජතුමාගේ විධානයේ රජතුමාගේ බද්දට ලබාගෙන මේ බ්‍රාහ්මණය ඇවිල්ලා ගොඩල්ලක් කොට ඉඳගෙන අර දකුණු වාහකට බලා වදින වෙලාවේදී නැගෙනහිරට දකුණු පැත්ත බලා වදින වෙලාවේදී ජයഘോഷා කළා. ගෝසතුන් වාසේ ඥාතතාමේ යුවා. සමීප වෙලා මේ පින්නතුන් කොහෙන්ද ආවේ මොනවද බලාපොරොත්තු වන්නේ? ඒ හැමදෙනා කිව්වා ජාත භව මහරජ කියලා වාසන ජය වේවා. අප කලිඟ රටින් පැමිණි බ්‍රාහ්මණ පිරිස කලිඟ රටේ දුර්භික්ෂ භය නිසා විශාල විපත්තියක් අකරේට වෛවාසන සුළු තමන්නාසේගේ මේ සුදෝසුදු ආකාශචාරී පණ්ඩර හත්ති රාජයා ධම් ලබා ගන්නයි අපි ආවේ. වාසයට මත බුදු බව ලැබේවා. මේ යථාපද ධම් දෙනසේකවා කියලා ආරාධනා කළා. බෝසතුන් වහන්සේ කල්පනා කළා මේ අතමගෙන් ඇසිල්ුවේ නැණි, මස්සිල්ුවේ නැණි, දෙල්ුවේත් නැණි, වෙන ශරීර අවයවයක් නෙමෙයි ඉල්ලුවේ. ඊට වඩා අඩු වටිනා දෙයක් ඉල්ලුවේ කියලා ඒ ගැන හිතමින් බිමට බහලා මේ අතා සරසන දේවල් සියල්ල බැලුවාම සියලුම හත්ය අලංකාර වලින් සරසලා තිබුණ යථා බලාගන්න සුදුසු ඇත්තෝවන් සහිතවම මේ අතා දන් දීමට කැමති වෙලා සංකෙන්දී අරගෙන මේ බ්‍රාහ්මණයන්ගේ අතට මේ සුදෝසුදු පොඬවැල කියලා සංකෙන්දියෙන් තන්වැදමින් අදිෂ්ඨාන කළා. ආකාශචාරී වූ අකලට වෙහි වස්වන සුළු මහා තේජවන්තෝ මේ පුණ්‍යවන්තෝ හත්ති රාජයා වඩා හත්ති රාජයාට වඩා එවැනි හත්ති රාජයන් කෝටියකට වඩා මට සර්වඥතා ඥානෙ ප්‍රියයි මනාපයි. එනිසා මේ හත්ති රාජයා මමද බුදුබාපතා දන් දෙනවා. මේ දන් දීමේ කුසලයෙන් මගේ බෝධි සම්භාර මුදුන්පත්ති ලෝතුරා බුදුබාම ලැබේවා කියලා අදිෂ්ඨානයෙන් ප්‍රංවදා දන් දුන්නා. ඒ වෙලාවේ මහා බෝසතාණන් වහන්සේගේ සිටී ඇතිවෙච්චි අසීමිත කුසල චේතනාවේ ආනුභාවයේ කොච්චරද 2,40,000ක් යොදුන් දානකම ඇති 7,10,350 යොදුන් වට ප්‍රමාණය ඇති මේ මහා පෘථිවියේ කම්පා වුණා. ඒක මහා පුදුම ආචාර්ය දානයක් බවටපත් වුණා. ඒ අතර බෝසතාණන් වහන්සේ අතා දන් දීලා තමන් වහන්සේ මාලිගාවට වැඩම කරගෙන තමන්ගේ එකට හැසිරෙන 60,000ක් කැමැති මණ්ඩලයත් එක්ක තමන් කළ දානමේ ආවර්ජනය කරමින් සමාධිගත වෙමින් සන්තෝෂින් ඉන්න වෙලාවක් වුණා. මේ අතරතේ නගරවැසියන් දේවාවිෂ්ඨයෙන් කුපිත වෙලා ඒ මහරජුන්ට මහා බරපතල පැමිණිල්ලක් කළා. දේවයන් වහන්සේ තමුන්නාසේගේ පුත්‍ර වෙස්සන්තර කුමාරයන් වහන්සේ ප්‍රමාණ අතික්‍රාන්තව දන් දෙනවා. ගෙනත් 1000ක් දුන්නත් කමක් නැත. අයි මේ අකලට වහිවස් වෙන ආකාශචාරී සුදෝසුදු පණ්ඩරයට දන් දුන්නේ. මේ වාගේ ප්‍රමාණ ඉක්මවා දන් දෙන මේ කුමාරයන් වහන්සේ තාවරට මේ රටේ හිටියොත් අප සෑම දිනම යක්ෂයෙකුට හරි දන් දෙවි. ඒසා වහාම නොපමාවම අදන එතම මේ කුමාරයන් වහන්සේ රටෙන් නිරපලා වංකගිරියට යවියදී කියලා දැඩි ලෙස උද්ඝෝෂණය කළා. ඒ මහරජුරවන්ට ඒ අත්තම් සාසිදුවා ගන්න වෙන ක්‍රමයක් නැති නිසා කිතේ බලවත් ශෝකයක් ඇති කරගෙන නමුත් යානිකය ධර්මෙන් යඳවන්නේ ඔබ සෑම දෙනාගේ නිල්ලීමම ඉෂ්ට කරන්නම්
මගේ පුතුණන් වහන්සේ වංකගිරියට යවන්නම් හෙටම කියලා එයත් අංග සංසිඳෙව්වා. ඒ සංසිඳීමේ ඒ පිරිස ලවාම නැවත ආපසු ගෙන්නා ගැනීමේ අපේක්ෂාවෙනුයි. ඒ අතර කත්තා කියන එමෙතියාට නියම කළා මගේ පුතුණන් වහන්සේට කියන්නේ මේ නගරවැසියන් කුපිත වුණා ඇතා දන් දීම නිසා හෙට උදේ වංකගිරිය බලා පිටත් වීමට සූදානම් වෙන්නයි කියලා පණිවිඩය කියන්නේ කිව්වා. ඒ කත්තා එමෙතියාගේ මහා බෝසතුන් වහන්සේ රම්පිලිමයක් වාගේ වැඩ ඉන්න අතරදී දෙපා අල්ලගෙන වැඳලා අඬන්න පටන් ගත්තා. එයිලා මේ බෝසතාණන් වහන්සේ ඇසුව මොකද දරුවා අඬන්නේ? අයියා මොකද පණිවිඩය කියන්නේ? මතු බුදු වෙන උත්තමයන් වහන්සේ මර සමාවලසේකවා උපවාසීගේ කීමා රජුගේ අනාඥාවක් මේ කියන්දාවා නගරවැසියෝ උපවාසය අතා දන් දුන්නා කියලා කුපිත වෙලා හෙට දවසේ වංකගිරියට යන්න නියම වුණා. බෝසතාණන් වහන්සේ දොත් නගාගෙන තුන් සැරයක් සාදුකාර දුන්නා. සාදු 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 මට මගේ හිතේ ඇදෙන දම්පින්කම් කරන්න මේ නගරේ මේ රටේ අවකාශ නැමැති නම් වංකගිරියට ගිහිල්ලා සිව්බඹ වේරණ වඩමින් කවුරුන් පුරාණ ලැබීමට මහා ලාභයක්. මගේ පියාණන් වහන්සේගේ දීර්ඝාස වේවා, මෑණියන්ගේ දීර්ඝාස වේවා, නගරවැසියන් කුපිත නොවේවා, මගෙන් වරදක් වුණා නම් සමා වෙත්වා, මා කරගත් පිනක් නැත්තම් අනුමෝදන් වෙත්වා. මගේ පියාණන් වහන්සේට කියන්න අද එක දවසක් හෙට එක දවසක් ඉඳලා අනිත් අවුදේ මම පිටත් වෙන්න මම අවශ්‍ය ඉල්ලුවා කියලා කියන්නයි කිව්වා. එසේම සිද්ධ වුණා. ඒ මහරජුරෝ කැමති වුණා දවසක් ඉඳලා ඊළඟ දවසේ පිටත් වෙනවාට. ඒ මොහොතේ මද්දී දේවීන් මාලිගාවට වැඩම කරලා කියා මද්දී දේවීනි ඔබ සතු යම්තා දායාද වස්තුවක් තිබුණා නම් ඒව නිදාන් කරන්නයි කිව්වා. ඒ කියනකොට මද්දී දේවියට කඳුළු වැටුණා. ස්වාමීනි ඔබ ආදී දන් දෙන්න කියන වචනේ පාවිච්චි කර ශ්‍රී මුඛයෙන් මේ නිදාන් කරන්න කල්පත් කරන්න කියන්නේ ඉද කියලා ඒවා. දේවීන් වහන්සේ නිදාන් කරනවා කියන්නේ දන් දීමයි. මම ඒක සත්‍ය දානයක් දෙනවා. ඇතුම් 800යි, අස්වැයන් 800යි, දෙනුම් 800යි, රත 800යි, දාසයන් 800යි, දාසයන් 800යි, කන්‍යාවන් 800යි, ඔය දෙයට වස්තු 7ක් 700යි. කෑමදීම ඇඳුම් පැළඳුම් මේ හිල මුදා নানা ප්‍රකාර දේවල් එතිකයි කියලා ප්‍රමාණයක් නැහැ. මේ මගේ දානයේද ඔබතුමියගේ දෙමව්පියන්ගෙන් ලැබුණු දායාද වස්තු ඉදන්නේ කිව්වා. එතමේ සාදුකාර දිලකව අනේ ස්වාමීනි ඒ සියල්ල මම වාසයට පවරනවා වාසනේ හිතේ ඇතිද දානී පිළිනමනසේක්වා කියලා දායද වස්තු පිළිගන්නවා. ඔය දිහට මුළුමහත් දවස පුරාම පසුදා උදේ සිට දවස පුරාම දුගී මගේ අසරණ අනාථ ආදීන්ට මේ දානීය පිළිනමුවා. එදා රාත්‍රී බොවෙනතුරු දානී කටයුතුලම යෙදී සිටියා. මේ මොහොතේ මා බෝසතාණන් වහන්සේ දෝර්ණගා ප්‍රාර්ථනාවක් කළා. මේසා විශාල ජනතාවක් දුගී මගේ අසරණනාථ ජනතාවක් මෙතෙන් මා මේ විශාල වස්තු සම්භාරයක් දන් දුන්නා. මේ වස්තු සම්භාරයේ දන් දීමින් ලැබුව ඇත්තෝ යම් සැලසිල්ලක් මේ කුසලානිසංස බලයෙන් මේ විදිහට අනාථ අසරණ සංසාරේ සැරිසරන ජනතාවට අජරාමර අමාමහ නිවන් ස්වාබෝධ කරවන පිණිස ලෝතුරා බුදුබාම ලැබේවා කියලා සාදුකාර දින අනුමෝදන් වුණා. මේ මොහොතේදී මහා පොළොවට දරන්න බැරුව තුන්වෙනි වාරයේට මහා පෘථිවිය කම්පිත වුණා. එදා සන්ධ්‍යාවේ මව්පියන් වෙත ගිහිල්ලා පසුදා උදෑසන පිටත් වෙන්න ඇති බැවින් පියාණන් වහන්සේගේ පතුල් වැඳලා සමුගත්තා. පියාණන් වහන්සේ කියා ගන්න දෙයක් නෑ නිහඬ වෙයි කියා. මෑණියන් වහන්සේගේ පතුල් වැඳලා සමුගන්න වෙලාවේ මෑණියන් මහා කම්පාවෙන් හඬන්න ගත්තා. ඔය විදිහට ආයාචනා කළා නවතින්ද. නමුත් ඒ වෙලාවේ මහා බෝධිසත්වෝත්තමයන් වහන්සේ කිව්වා මෑණියනි දුක් වෙන්න එපා. ඔබ ඇතුළු සෑම දිනකට නිවන් සුව ලබා දෙන්න ලෝතුරා බුදුබව පතාගෙනයි මම පිටත් වෙන්නේ සමාවෙන්න. ඊළඟ මද්රේ දේවීන් වහන්සේලාට ගිහින් කිව්වා දේවීනි මම හිතේ උදෑසන වංකගිරිය බලා යනවා. මේ මහරජුරුවන්ගේ අනාඥාවයි නගරවාසීන්ගේ උද්ඝෝෂණය නිසා මේ දරු දෙන්නා බලාගෙන යාකින් සැපෙන් ඉඳයි කිව්වා. එලා මද්රේ දේවීන් වහන්සේ කිව්වා ස්වාමීනි වාසයේ නැතු මම තනියෙන් ජීවත් වන්නේ නැහැ. මම නැතෝ දරු දෙන්න ජීවත් වන්නේ නැහැ. මේ රටේ රාජ්‍ය සම්පත් විඳිනාට වඩා වාසයේ වැඩි ඉන්න වංකගිරියට ඇවිල්ලා වනමුල් පලාපල නෙලාගෙන ඇවිල්ලා
එවාගේ මලු පෙත්තන් හැමදලා පහන් දාලා ගිනි දාලා පෙන්නුණු කළා කියලා නානා විදිහින් උපස්ථාන කිරීමට ඊට වඩා සම්පත්තිය ස්වාමීනි උපවාසයේ වඩිනවා නම් මම ඊට පළමුවෙන් පිටත් වෙනවා කියලා එතුමිය අවංකව ප්‍රකාශ කළා. ඒ අතරේ එතුමියක් මව්පියන්ගේ පතොල් වන්දින්න ගියාම අර කුසතී දේවයන් වහන්සේ නොයෙකුටින් ආයාචනා කළා නේන ලෙස එතුමිය කියා සීලම දුෂ්කරතාවන් මම දරා ගන්නවා කියලා දරු දෙන්නත් එක්ක නිදාගෙන උදේ පාන්දර බෝසතුන් වහන්සේ පිටත් වෙන්න ඉස්සර රටේ නැගුණා. බෝසතාණන් වහන්සේ නැවතත් මව්පියන්ගේ පතොල් වැඳලා රටේ නැගිලා පිටත් වෙනකොට මෑණියන් වහන්සේ ගැන 1000ක දානවත් වේවා යණ යනතන මගේ පුතුණන් වහන්සේගේ අතින් දන් දෙන්න මේ වස්තුව යෙදෙනවා කියලා පිටත් කර ඇරියා. කජිසී රාජ්‍ය සීමාව ඉක්ොත් වෙන්න මැත්තේ මේ සීලෝම වස්තු සම්භාරයේ දන් දෙන්න සිද්ධ වුණා. එනේනිය යන්න දන් දුන්නා. ඒ අතරත රටේ නැගිලි යද්දී රාජ්‍ය සීමාවකින් උන්වහන්සේ ආපහු හැරී යනවා. මෞපියන් සතුමගේ ප්‍රවේණී ලැබුණ මේ ධාර්මික රාජ්‍යයේ මම අද පරිත්‍යාග කරනවා. මේ රාජ්‍ය තුල වාසය කරන සීලෝම අපාද විපාද චතුස්පාද භවපාද සෑම සත්‍යෝම නිදුක්කේත්වා නිරෝගීත්වා සෝපත්තේත්වා මාවිසින් කරගන්නාලද පින්කම් අනුමෝදන් වේත්වා මගෙන් වරදක් වීනම් ඒ සියල්ලෝ සමාවෙත්වා මගේ මේ රාජ්‍ය පරිත්‍යාගයේ මත අනාගතයේ ලෝතුරා බුදුගාම පිණිස වේවා කියලා අදිෂ්ඨාන කළා. ඒ වෙලාවේ මහා පොළොව කම්පා වුණ රාජ්‍ය පරිත්‍යාගමේ කුසලයේ නිසා දැන් මහා බෝසතුන් වහන්සේ රටේ නැගී යනකොට පස්සෙන් දෙන්නේ ඇවිල්ලා කිව්වා අනේ දේවයන් වහන්සේ අපට මේ අශ්වයන් අතර දෙනා දෙන්න කියලා. ඉතින් අශ්වයන් දාලා අශ්වයන් ලියලා දුන්නා. එනකොට මහා පිණි ආනුභාවයෙන් ඉවිරාජෝ දෙන්නේ රෝහිත මොවේෂෙන් ඇවිල්ලා මේ විලගහට කරතිව්වා. බෝසතුන් වහන්සේ තේරුම් ගත්තා මේ නම් සදයන් වෝ නෙමෙයි කියලා. එකතර යනකොට කෙනෙක් ඉල්ලගෙන රටේ රටෙන් බැලලා රටයක් දන් දුන්නා. දැන් ඉතින් බෝසතුන් වහන්සේ ජානී කුමාරයා වඩාගත්තා. මෞකමී කන්නාටිනා දීනේ වඩාගත්තා. දැන් ඉතින් මග දිගට තමන් කළ පින්කම් කේවා මෙනෙහි කර කර පුදුමාකාර සතුටින් ගියා. මේ අනාතර මඟ ආස පුරා සුදු වලාකුළු වේලා වියන්ගත් බන්දවාගේ නිවන දුන්නා. ආත්පසින් මන්ද පවම් හමමින් ගතට සනසෙල්ල ඇතුණා. මේ දරු දෙන්න අම්මා තාත්තාගේ වඩාගෙන යන වෙලාවේ දෙපැත්තේ ඉදිරියට තියෙන පළතුරු දැකලා අම්මේ තාත්තා මට මේ ජෙඩි දබා දෙන්න කියලා අඬනවා. ඒ වෙලාවේ බෝසතුන් වහන්සේ අත දික් කරනකොට මේ අචේතනික වූ ගස් අතු නැමීගෙන අත ළඟට එනවා. ඒවා නෙලාගෙන දරුවන්ට දෙනවා. දෙවියන් වහන්සේ සාදුකාර දෙදී අනුමෝදන් වුණා. අනේ එනේ යදියන්ද නැතේ නොකියා දැත පුරා දන් දුන්න පින නිසා ඒ ආනිසංස මෙලොවම ලැබෙනවා නේද? මේ අචේතනික තුරුලියේ පවා අවනත වෙනවා නේද කියලා මහත්කණි සාදුකාර දුන්නා. මේ වාගේ පුදුම සැනසෙලි ගමනක් දෙවි දේවතාවෝ මාර්ගයේ කෙටි කර දුන්නා. උදේ පිටත් වෙච්ච ගමන අවශ්‍ය වෙනකොට චේතේ රණට ආවා කිසිදුණක් මාර්ගයේ ගෙවාගෙන. චේතේ රටට ඇතුල් වෙන අවස්ථාවේ නගරයේ පිවිසෙන් ඉස්සර තමන් වහන්සේට විවේක ගැනීම සඳහා අතරක තියෙන අම්බලමකට ඇතුළත් වුණා. දෙවියන් වහන්සේ මිදුල කෙනෙක් එනේ නැත්නම් කෙනේව අඳුර ගන්න පුළුවන් වේවා කියලා. අන්දෑවේ කටයුතු කර්මාන්ත නිමවා දිවස් වලට එන ජනතාව දැකලා දෙවියන් වහන්සේ අඳුනාගෙන රටේ රජතුමාට දැනුම් දුන්නා. රජතුමාතුළු රජපෞලේ සියල්ලෝද ඇමතිවරුද සියල්ලෝම කැළඹීගෙන ඇවිල්ලා බෝසතුන් වහන්සේට වැඳලා සමාව අරගෙන කිව්වා නගරයට වඩින්න. කමිටුනේ නෑ නගරයට වඩින්න. රාජ්‍ය භාර ගන්නකව කමිටුනේ නෑ. කියායිය මගේ පියාණන් වහන්සේගේ අනාඥාවෙන් මම ආවේ මට වංශ කෙනෙක් යන්න පාර පමණක් කියලා දෙන්න. පස්සේ වහවාම වටතිර ඇදලා ඒ මුළුමහත් අම්බලම ආරක්ෂා සංවිධාන සලස්සලා සෝන බැනින් දෙපා දොවලා පා පිරිමැදලා තෙල් ගල්වලා ආහාර පාන ආදී සංග්‍රහ කරලා සැටක් කෙරුවා. ඒ අතරේ විශාල පිරිසක් යොදලා පාරද සුතු මාර්ගයේ සැරසෙව්වා. පාර දෙපැත්තේ සුද්ධ පවිත්‍ර කරලා යන්නේන මම්පෙත් සල්සලසුවා. ඊළඟට පිටත් වෙන දවසේදී මාර්ග වේදන් කියන්නේ ආහාර පාන ආදී අවශ්‍ය දේ ගෙන යන්න සලස්සලා 15 දුනක් මාගේ පසු ගමන් ගිහිල්ලා පාර කියලා දුන්නා. තවත් යදුන් 15ක් ඇතුළට යන්න තියෙනවා. ආවල් විදියට යන්න ආවල් තැන මේක තියෙනවා විලක් ආවල් තැන තියෙනවා ගඟක් ආවල් තැන පොකුණක් තියෙනවා ආවල් තැන තියෙනවා මේම පර්වතයක් ඔය කොහොම ලකුණු කියලා අන්තිමට 40 පොකුණක් කිව්වා මුතරින්ද වෙල කියලා 40 පොකුණෙන් යාර තමයි
වංකගිරිය කියන ප්‍රදේශයේ එතන ගිහිල්ලා ආත්මපදයක් හදාගෙන සුවසේ දවස්ක් පුරණසේක්වා කියලා හැමදිනකට ආශිර්වාද කරලා ඒ පිරිස ආපසු පිටත් වුණා. ඒ 15 දුන් මාර්ගය අවසානයේදී චේතපුත්‍ර කියලා නැවතුවා බෝසතුන් වහන්සේගේ ආරක්ෂාව සඳහා යම් කිසි සතුරෙක් මේ පැත්තේ ගියොත් මේ චේතපුත්‍රයාට මගහැරලා යන්න පුළුවන් කමක් නැහැ. නිසා ආරක්ෂාව සඳහා ඕ නැවතුවා. මේ අතර මහා බෝසතුන් වහන්සේ මග්දී දේවීන් වහන්සේ මේ දරු දෙන්නා වඩාගෙන යද්දී පාර දෙපැත්තේ තියෙන පළතුරු නෙලාගෙන අනුභව කරනවා. කලිතලාවල යමන් හරිනවා. ගම්තලාවල පැපාස් වෙනවා. මැසෙක් මధుරේ තරම් කේකුගෙන්වත් හිංසාවක් නැහැ. මේ බොහෝ නපුරු සතුන් ඉන්නවා කියන මේ වනාන්තරේ මොනම සතෙක්වත් දකින්න ලැබුණේ නැහැ. නපුරු සතෙක් ගාර පිඹුරෝ වලිපොටි වලස මොනම සතෙක්වත් මුණ ගැහුනේ නැහැ. ඒ දේවතාවුන් වහන්සේලා මේ හතර දෙනාට ආරක්ෂා සංවිධාන සැලසා දුන්නා. ඒ අතරේ හතරක් තොකුම ළඟට ඇවිල්ලා බෝසතුන් වහන්සේ තේරුම් ගත්ත මෙතන තමයි වංකගිරිය. ඒලා මත්‍රි දේවිතික මම මේ අඩිපාරදිකක් කියලා ගිහින් බලන්නම් ඔයත් උන්නේ මින්දයි කියලා. ටිකල්තර යනකොට ශක්තිය රජතුමා මහා කුටිසෙනසුන් තිබුණා. ඒ සදාම් වෙලා තිබුණ නාම පූර්වක් තවුස්තන් පුරන්න ඕනේ මේ සියල්ල කැපයි කියලා. බෝසතුන් වහන්සේ කමාට නියමිත කුටියට ඇතුළත් වෙලා රාජකීය ඇඳුම් මාරු කොට තවස් පිළිකර ඇඳ බැලඳගෙන දරාගෙන එලිමහා ආසනයක් කියනවා ගල් ආසනයක්. මේ ගල් ආසනයේ උඩ බද්ද පරියන්තෙන් වාඩි වී සිටියා. එලාවගත වෙන දෙමින් මත්‍රි දීමේ දරු දෙන්නත් ඒක අඩිපාර දිගේ යනකොට දැක්කා බෝසතුන් වහන්සේ තාපසයේ වාඩි වෙලා ඉන්නේ ඇති. උපාට ඇති සත්වයන්ගෙන් ඇඳගත්ත ඊතුරු නපුරු මොහොනක් ඇති. එරතනේ දෙපැත්තට නිරෝධ දල ඇති. බේසුණු යක්ෂයෙක් ඇවිල්ලා දේවීන් වහන්සේ හඬ ඇත් දෙක ගලවා ගත්තා. හෘදේවත්ව ගලවා ගත්තා. ඒ හිණ දකිනකොට මෙතනේ දිගැස්ලා අවදි වුණා. එතකොට ආර්යයන් පාන්දරේ බෝසතුන් වහන්සේගේ කුටියට ගිහින් දොරට තට්ටු කළා. බෝසතුන් වහන්සේ කිව්වා මේ අවේලා මොකද ආවේ? අපේ ගිවිසුමක් කියනවා නේද අවේලා වෙන්නේ නැහැ කියලා. අනේ ස්වාමීන් වහන්සේ සමාවනසේක්වා මහා බේසුණු සීනියක් මන් දැක්කා. මේකයි සීනි කියලා සීනි කිව්වා. එලා බෝසතුන් වහන්සේ තේරුම් ගන්න නෝරදවාම දරු දෙන්නා ලබා ගන්නද යකී කියනවා. ඒ බව ආවන්නේ සෝතිවාය දෙවියන් වහන්සේ දවල්තිස්සේ වනමුල් පලාපල නිලාමින් ඒ සමාන්ත වෙලා මේ දරු ඇතිරියක දී මැස්සක නිදා ගන්න නිසා දොස්කෝප නිසා යොයස් කියන බේතේ ගණන් ගන්න එපා. සීතිදා ගන්න කිව්වා. ඒ කිව්වානේ දෙවියන් වහන්සේ මගේ දරු දෙන්නට අතුලක් නිසාද අප්‍රමාදව මගේ දරු දෙන්න රැක බලා ගන්න වෙනවා කියලා කොහොම දගාපත් ආරාධනා කරලා දරු දෙන්න ළඟට ගිහින් සිපසනසලා කිව්වා දරුවෙනි මාදුරු සීනියේ කොහොම නපුරුයි නිසා පියාණන් වහන්සේ ඥාතර කොයිවත් යන්න එපා දරුවෙනි ප්‍රවේශම් වෙන්න කියලා කොහොම ආදරෙන් දරුවෙන්නට සිපසනසලා අසලු කරවලා උදෑසන නියමිත වේලාවට වත් පිළිවෙල දිනවා දරුණෙන් දෙන්නට කවල පිටත් වුණා. කසත් කිත්‍රා යවලත් අරගෙන වරතුරු නෙලන්නට එදා මෙතුමී යන්නේ බබන පියවරක් ගානේ ඇඟ වැවුලනවා දෙපය වැවුලනවා ඇස් දෙක නිකම් භ්‍රමණය වෙනවා ගස්වල ගෙඩි පේන්නේ නැතුව යනවා සමාත ගෙඩි නැති ගස්වල ගෙඩි තියෙනවා වගේ පෙනී යනවා ගෙඩි තියෙන ගස්වල ගෙඩි නොපෙනී යනවා ඔය වාගේ ඈතට යවුණා පුදුමාකාර අවාසනාවන්ත ගමනක් එදා එතනේ ගියේ එතනේට ලැබෙන හැම අරමුණක්ම අසුභ අරමුණක් පැටේට වැටුනේ මේ ඈතට යවුණා අන්තිමේ හන්දාවෙනකම් බැරි වුණා පැසට අවශ්‍ය දේවල් සම්පූර්ණ කරගන්නට. හොඳට මහන්සියලා ඉරපස්ස යනකොට තමයි ආපසු එන්න සූදානම් වෙන්න සිද්ධ වුනේ. ඉතින් ඒ අතර තමයි උදාසන මේ දානේ සිද්ධ වුනේ. එදා ඒ තුමිය හන්දාවේ ඉරදාලේ යන හදන වෙලාව හදපායලා දේවතාවෝ තුන්දෙනෙක් පාර අරගෙන හිටියා. ඉවියේ වනසේ සිංහේ කැදීර මෙතුමිය පැත්තේ ඉඳලා දුහොත් නගාගෙන වැඳගෙන කිව්වා අනේ දරුවනේ මා පටිඋත්තරකින මහේසිකාවක් එනිසා මගේ ස්වාමීන් වහන්සේට මගේ දරුවන්ට මේ පළතුරු අරගෙන යන්නේ එනිසා මගේ පටිඋත්තරගුණේ ආරක්ෂා කරගෙන කක්නා බව සත්‍ය නම් මගේ පාරෙට දෙන්න කියේ নানা ප්‍රකාර ආයාචනා කළා ඥානෙ කම්බරුණා පාරෙ ලබා ගන්න උන්නගෙන්නේ ඔය අතර තමයි මේ සිද්ධිය මේ පාන්දරම
ඉතින් උදා වෙන වෙලාවේ දේවීන් වහන්සේ පිටත් වෙන වෙලාව සලකලා හැංගිලා බලාගෙන ඉන්නත් ඇති. එතුම ඇවිල්ලා ජයතුගම මහරජා කියලා ආශිර්වාද කළා බෝසතුන් වහන්සේ සමීපයට ආවා. මේ දරු දෙන්න ඉදිරියට පැනගෙන ගියා ආගන්තුක සත්කාර කරන පිරිස මෙතුමාගේ අතේ තියෙන ඔලොංගුවෙම පිළිගන්න. ඒ ලාමේ මහා නපුරු වයින් රවා බැලුවා. මේ දරු දෙන්න පියකපත් වෙලා දුවගෙන පියාණන් වහන්සේලකට එලා මූණ වහගත්තා. ඒ ලාමේදී එතුමා බෝසතාණන් වහන්සේ සමීපයට ඇවිල්ලා ස්තුති කළා. බෝසතුන් වහන්සේගේ ස්වාගතන්තේ මහා බ්‍රාහ්මණ කියලා ආදිවාසීන් ස්තුති කළා. මේ තියෙන්නේ සිසිල් පෑන්, මේ තියෙන්නේ පළතුරු, ප්‍රණීත පළතුරු අනුභව කරන්නේ, මේ සිසිල් පෑන් පානය කරන්නේ, ඉමන් අරින්ද වාඩි වෙන්න මේම ආරාධනා කළා. එසේ ස්වාමී මම මේ සියල්ල පිළිගත්තා කියලා වචනේ ප්‍රකාශ කළකම මම බොහොම දුර්වැහැරිලා ආවේ. මගේ ගෙදර ආවතේව කරගන්න කිසි කෙනෙක් නැහැ ස්වාමීනි. මට බොහොම දුර්වලතාවක් තියෙන්නේ. ඔබ වහන්සේගේ මේ දරු දෙන්නා මට දාසබාට දන් දෙන සේක්වා දරු දෙන්නා ලබා ගන්න මම පැමිණියා කියලා ආයාචනා කළා. බෝසතුන් වහන්සේක වරතම අදතුලින් සන්තෝෂ වෙලා කිව්වා බ්‍රාහ්මණ තුමනි මේ දරු දෙන්නා මම දන් දෙන්නම්. මේ දරු දෙන්නා තාම කුසගෙන්නේ. දරු දෙන්නාට මවතුමිය ඇවිල්ලා කවලා සතප්පවලා අවසන් වුණාට පස්සේ ගෙනියන්න පුළුවන් වාඩි වෙන්න කිව්වා. බ්‍රාහ්මණයා කිව්වා දේයන් වහන්සේ යනවනම් ධර්මම දෙන්න. නැත්නම් මම යන්න. මවතුමිය આવොත් මේ දරු දෙන්න ලැබෙන්නේම නැහැ. එයිලා මේ කතාවයින දරු දෙන්න දුවන්න පටන් ගත්තා. දැන් වල ගිහිල්ලා ඇඟිල්ල බලනවා. යමෙක් වාගේ මේ තැනත්තා ඉදිරියේ මැවි පෙළවා. අන්තිමේ දෙන්න කතිකා කරගත් අපි දෙන්නට දෙන්න නොකියමු කියලා දුවලා ගිහිල්ලා හතරක් පොකුණේ කරවටක් වතුරේ ගහලා නෙළුම් කොළ වලින් මුහුණ ඉසවාගෙන ඇඟිල්ල හිටියා. මේ අතරේ බ්‍රාහ්මණයා කියායේ ස්වාමීන් වහන්සේම කපටිකමක් නේද කියලා දරු දෙන්න හංගුවා නේද? ඔය හරි. බලමු කියලා අඩිපාර දිගේ තැන් වල අපි දැවද සෙව්වා. සෙවනකට අන්තිමට අඩිපාර පෙනී ගියා. මෛත්‍රිය මේ දරු දෙන්නාට යොමු කළා මීරියාණන් කතා කළා පුතා ජාලේ කුමාරයෙනි කියලා. කල්පලක්ෂයක් පෙරම් පුරාගෙන ආව ශික්ෂාකාලීන්ගෙන් අග්‍රව රහත් බෝධිය ඉන්වාසේ බාටපත් වෙන මාපින් ඇතිනේ කුසලෝ වහාම එක වචනින් පොකුණින් කොට වෙලා ඉන්න පියාණන් වහන්සේගේ දකුණු පාරකට වැඩකරන්නට පටන් ගත්තා. එලාමේ පියාණන් වහන්සේට කඳුළු වැගුරුණා. වඩාගෙන ආවා පුත මේ නැගණේ කොහෙද? පියාණන් වහන්සේ අපි දෙන්න මෝකොල්ල වගේ තැන් වල දිව්වා. ඒ නංගේ කොහරි යන්නේ නැති. එලාමේ මහා බෝසතාණන් වහන්සේ අසීමිත මෛත්‍රී කතා කළා යන්නේ ක්‍රිෂ්ණ කිනාවෙනි කියලා. මතු අනාගතයේ ඉද්ධිමන්තිනියන්ගෙන් අග්‍රව උත්පලවන්නානමින් රහත් බෝධිය කතාගෙන මේ උත්තමාදේක වචනෙන් ගොඩේලාවිල්ලා ධානන් වාසගේ වම් පාය ළඟනේ අනන්ත පටන් ගත්තා. ධානන් වාසගේ කඳුළු වලින් දරුවන් යක තෙමුණා. දරුවන්ගේ කඳුළු වලින් ධානන් වාසගේ දෙපතෝ තෙමුණා. මේ දෙන්න දෙපැත්තෙන් වඩාගෙන කිව්වා ආදරණීය දරුවෙනි. මේ දෙකවැනි මගේ ප්‍රියමනාප දරුවෙනි. ජීවමේ දරුවෙනි. ඔබ දෙන්න නරක කරගෙන මම මේ සංසාර සාගරයෙන් එතර වෙලා මතු ලෞතුරා බුදු වෙනවා. ඊළඟේ බුදු ගමනට ඔබ දෙන්නා කැමති වුණ නැනව. ඔබ දෙන්නා යන් දාසක නිදාසෙන්ද අවස්ථාවක් ලැබුණා නම් බුදුන් වහන්සේ දාංකවණු 10000ක් කියන නිදාස් දෙන්න පුළුවන්. දරුවා අසම්බින්න වංශික දිනියක් බැරි ඒ දරුවාට රංකාවර නිස්සසීලෙකුත් අතුන් 100ක් ආශ්‍රය 100ක් දෙන රත 100ක් දෙන 100ක් දාස දාසේ 100ක් බැගින් සියලු අතු 100 බැගින් දීලා නිදාසෙන්න පුළුවන්. ඒ වෙලාවේදී ජාලිය කුමාරයන් වහන්සේ ධනතේන දරුවෙක් දෙමින් කිව්වා ධානන් වහන්සේ අපව දන් දීමෙන් ඔබ වහන්සේ මතු ලෝකුරා බුදුවන සේක් නම් අපේ කාල සියවර දහස්වර කැමැති ස්වාමීනි පියාණෙනි අපව දන් දීලා ඔබ වහන්සේ ලෝකුරා බුදු වේවා. ඒ වෙලාවේ මහා බෝසතාණන් වහන්සේ මේ දරු දෙන්න වඩාගෙන ගිහිල්ලා යෝධක බ්‍රාහ්මණයාගේ ගොරෝසු අතේ
මේ තරම් කෙලෝ කුළුම් කඩයන්නේ මුතු මොලොක් දැත අරගෙන යන්නේ සංවඩමින් ආවර්ජන කළා. මගේ ජීවිතයේ මේ ප්‍රේමනාප, දැසමින් ප්‍රේමනාප, හදවතමින් ප්‍රේමනාප, රාගයෙන් උපතින් පත ලබාගත්තන් පටන් අතිශයින් සිව්මැලියෝ මේ දරු දෙන්නා මම ආදරන් දෙනවා. මේ දරු දෙන්නා දන් දීමේ කුසලානුභාවය මේ තුන් ලෝකේම ඉන්න සියලු දෙනාගේ දරුවෝ ඒ සියලු දෙනාට මඟඵල නිවන් අවබෝධ කරවන්නට මේ දරුවන්ව පූජා කිරීමෙන් අට ලෝතුරා බුදුබාම ලැබේවා කියලා අදිෂ්ඨානින් දන් දුන්නා. බුදුම ආචාර්ය මේරු මන්දිරාදී පර්වත නටන්න ගත්තා. වන දේවතාවෝ සාදුකාර දුන්නා. මාර්ගය වැගුරුණා. මහා පෘථිවිය කම්පිත වුණා. මේ වෙලාවේදී යෝජක බ්‍රාහ්මණයාට පුදුම ලාභයක්. මහා බෝසතාණන් වහන්සේගේ අද පිරුණා. උන්වහන්සේ දරු දෙන්නා දන් දීලා ගල්ලාසනයට වාඩිලා භාවනා හේතුණා. මේ අකුරුතාඥ වූ දුර්දාන්ත වූ යෝජක බ්‍රාහ්මණයා ලොකු වැරදෙකක් ගෙනල්ලා මේ දරු දෙන්නගේ දෑතකට තියලා බැඳා. ඉපලක් කාලයකට තලමින් ගෙන යන්න පටන් ගත්තා. අනේ මේ දරු දෙන්න කවදානම් දීපතක් විදලා නැත. ඒ වගේ මේ දරු දෙන්න යන වෙලාවේ එකාතකින් බැඳිලා අනිත් අත දෙක් කළ පියාණන් කියනවා පියාණන් වහන්සේ අපේ වැඳුම වේවා අපේ අම්මට කියන්න අපි වැඳ කියලා. අනේ පියාණන් වහන්සේ මේ ළමයෙකුට අපව දන් දුන්නේ අපි බේර ගන්න අම්මා එනකන් කිය ආයාචනා කළා. බෝසතුන් වහන්සේ නොසලී සංකිලිමියක් වාගේ වැඩ හිටියා. ඒ අතරත මේ දෙන්න අල්ලගෙන යනකොට ගලකින් ඉස්සලා යෝජක බ්‍රාහ්මණයා වැටුණා. මේ දෙන්න අත ලියාගෙන ඇවිල්ලා පියාණන් වහන්සේ දිරියේ ඥානී කුමාරයාගේ අනේ පියාණන් වහන්සේ අපි මෑණියන්ට කියන්නේ අපි වැන්න කියලා අපි මෙයාගේ දුකටපත් වුණ බව කියන්නේ අනේ පියාණන් වහන්සේ මේ අමගෙන් අපිව බේරගන්න ඔය වාගේ බොහෝම බැගෑපත් වචන කිව්වා. බෝසතුන් වහන්සේ නොසලී ඉවසාගෙන හිටියා. අයමත් ඇවිල්ලා අල්ලගෙන ආයතනය කරුණා. ඒ වෙලාවේ නැවතත් ඇවිල්ලා මේ ක්‍රිස්තුන් දිනා කියන්නේ කියනවානේ පියාණන් වහන්සේ බලන්න මගේ අතේ ඒ ගණනට බලන්න ඇයි මේ යමේකට දුන්නේ අනේ පියාණන් වහන්සේ අපි අම්මයි කියන්නේ අපිව බේර ගන්නවා නේද අපි අම්මට කියන්න අපි වැඳ කියලා ඔය වාගේ බොහෝම දැගෑපත් වචනින් මේ දරුවා කියනකොට පියාණන් වහන්සේ දරා ගන්න බැරුණා ශෝකය කුටියේ ඇතුළේ ඇඬුණා අල්ල කල්පනා කළා ඉන්න සුදින්න මම දුන්නේ ඉතා උතුම් දානයක් මාපලෝද කම්පා වුණා මගේ බුද්ධත්වයේ සුදුසු පාරමිතාවක් මම පිරුවා නිසා දැන් මේ නාමම මගේ හිතේ දුර්වල කරගත්තොත් ඒක මගේ බුදුබාට දුර්වල වීම නිසා එලා මන් දලිතක් ඇති කරගෙන මගේ හිතේ විශේෂ අකම්පිතව පවත්වා ගන්නට ඕනේ කියලා ආයමත් ගල්ලාසනයට වාඩි වුණා. දැන් මේ දරු දෙන්න දුන්න වෙලාවේ පටන් දේවතාවෝ දරු දෙන්නට ආරක්ෂා සඳහා අදෘශ්‍යමාන වී හිටියා. සෑබෝ වෙනකොට මේ දරු දෙන්නා ගහක් මුල වැදලා බ්‍රාහ්මණයා ගහක් උඩට ගිහින් ඇඟිලා ඉන්නවා. ආත්‍රි කාලේ දේවතාවෝ ඇවිල්ලා මේ දරු දෙන්නා ලේලා මව්පියන්ගේ දේශයෙන් නාවල කවල කෝල සතප්පෝල ආරක්ෂා කරලා උදේ පාන්දර වෙනකොට අයමත් දන්දැතිලි තියෙන සලසල අතුරුදහන් වෙනවා. එහෙම දවස් 15ක් තරම් දිගු කාලයක් ගත වුණා. දිගු කාලයක් ගත වුණා මේ ගමනට වංකගිරි පර්වතයෙන් බැහැගෙන යන ගමනේදී මේ දරුවන්ට කිසිදු බාධාවක් නොවේගේ දෙවි දේවතාවෝ ආරක්ෂා සංවිධානය සැලසුවා. මාසයක් පමණ සති දෙකක් පමණ ගත වුණා මේ ගමනට. මේ අතර හරියටම දේවාවිෂ්ඨයෙන් මේ බ්‍රාහ්මණයාට යන්නේ සිද්ධ වුණේ ජයපුරාපුරේ දිශාවටයි. එදවසේදී සදමා රජුන් අරියංකාරී සේනියක් වෙනුණා. බ්‍රාහ්මණයෙක් නෙළුම් මල් දෙකක් අරගෙන ඇවිල්ලා රජුන්වන්ට පිළිගන්නව බව. උදෑසන උගත් පඬිත් බ්‍රාහ්මණයන් කැඳවලා මේ සීන විචාරණින් ඉන්නකොට මෙන්න යෝජක බ්‍රාහ්මණයා දරු දෙන්නත් එක්ක රජවාස සමීපී කරලා රජුන්වන්ට දැන්වීමක් කළා. එලාවෙන මේ දරු දෙන්න ඈත තියාම දැක්ක මුත්තණුවන් වහන්සේ. මුත්තණුවන් වහන්සේ කිව්වා දරුවෙන් එන්න මම ළඟට එන්න. ඒ ඥානීය කුමාරයන් වහන්සේ කිව්වා මුත්තණුවන් වහන්සේ අපේ පියාණන් වහන්සේ විසින් මේ බ්‍රාහ්මණ තුමාට අපෝ දාසපාට දන් දීලා තියෙන්නේ අපට සමීපෙන්නේ කැපණේ කිව්වා. ඒ වෙලාවේ සඳමා රජුලන් කඳුළු වැගුරුණා. දෙවියන් වහන්සේ කඳුළු වැගුරුණා. සමීපයෙන් ගිහින් හැම දරුවෙනි ඔබේ පියාණන් වහන්සේ දන් දෙනකොට මිලනියම කළාද? එසේ මුත්තණුවන් වහන්සේ
මට නම් කවන දසදාසේ නිදාසෙන්න පුළුවන්. නංගිට මේ විදිහේ සංකවන 100ක් නිශ්චයක්, ශික්ෂයක්, නික්ෂශීලයක්. එවාගේ අමනේ සියලු වස්තුන් 100 බැගින් කියලා නිදාසෙන්න පුළුවන්. වාම සදබාරච්චිරෝයි සියලු වස්තු සම්භාර රැස් කරලා බ්‍රාහ්මණයට මාළිගාවකුත් එක්ක පවරලා දීලා මේ දෙන නිදහස් කරගත්තා. මේ දෙන්න සොඳපණින් නාවල අන්දවල කවල පොවන සීල විස්තර විවරණ ඇසුවා. මේ දෙන්න දෙපැත්තෙන් වඩාගෙන විස්තර ඇහුවා. එලාගේ ජානීය කුමාරයා කිව්ව මුත්තනවන වහන්සේ මේ ලෝකයේ දෙමෝපියන්ගේ දරුවන් ගැන දුකක් සෝමන කනගාටුවක් වෙනවා කියලා ආදරයක් වෙනවා කියලා මම අහලා තියෙනවානේ. නමුත් ඔබ ආශේත අපේ පියාණන් වහන්සේ ගැන කිසිම දැකීමක් නැහැනේ. අපේ මෑණියන් වහන්සේ ගැන කිසිම දැකීමක් නැහැනේ. අපේ පියාණන් වහන්සේ ආත්මාශයක් තිස්සේ ඕම දුක්ඛසේ තවුස්දන් කරනවා. ඒ මෑණියන් වහන්සේ උපස්ථාන කරමින් මලානික මල් වඩමක් වාගේ වෙසෙලා ඉන්නවා. වාසන දුකක් නැද්ද මුත්තනවන වහන්සේ? අනේ දිනාටම කඳුළු වැගුරුණා. කියායේ දරුව අපි 7000කින් යමු. ඒ අමගේ දරු දෙන්න මම එක් කරගෙන අපි යනවා. ඒ නිසා සමා වෙන්න කිව්වා. ඒ වෙලාවේ මේ දරු දෙන්න සනසුනා අර ජීවිතක බ්‍රාහ්මණයාට රාජභෝජන අනුභව කරලා එදාම මිය පරලෝ යන්න සිද්ධ වුණා. කිසියම් කෙනෙක් ඒවට උරුමකාරයෙක් නැති නිසා සියල්ල නැවත රාජසන්තක වුණ අවස්තුව. ඒ අතර අදාස ඇතුළත අර අමාත්‍යවරු 60000ක් එක සාකච්ඡා කරලා ගමන සංවිධානය වුණා. මේ මෞපිය දෙපළත් අනිකොත් ඇමති මඬුල්ලා විශාල පිරිසක් එක්කාසු වෙලා මහා සිවුරංගසනක පිරවරාගෙන වංකගිරිය බලා පිටත් වුණා. ඔය විදිහට 7000ක් මියන්තෝ පිටත් වෙලා යන ගමනේදී දවස් 15ක් ගත වුණා වංකගිරියට එන්න. දැන් මේ සිද්ධිය ප්‍රථමයෙන් මාත්‍රී දේවීන් වහන්සේලා රැබෝ වෙලානේ ආශ්‍රමපදයට ආවේ. එතකොට හොඳටම රැබෝ වෙලා එදා කිනිදාල් වෙලා නෑ පාර මේ දරු දෙන්න වෙන දවසල අම්මිය කියලා දෝගෙන වෙලා අතේ කින දේවල් උදුර ගන්නවා. එදා ආවෙත් නෑ. කුළුණාත් ආශ්‍රමපදයේ අඳුරුයි. බෝසතාණන් වහන්සේ අද පානේ ගල්තලාවේ බද්ද පරියන්තේ රම්පිලිමයක් වාගේ වාඩි වෙලා ඉන්නවා. වාමමී පස ඒවමිව තැන්පත් කරලා සොයන බැලුවා දරු දෙන්න පේන්නේ නැහැ කුටියේ තෙනසුනේ. ඇවිල්ලා වැඳලා ස්වාමීනි මගේ දරු දෙන්න කොහෙද? කතා නැහැ. තාසරයක් යවෙන්නේ කතා. තුන්වෙනි සැරේ ආවා. ඒතකොට කිව්වා දේවීන් වහන්සේ දැන් දරු දෙන්න කියුනේ. අයි මෙච්චර වෙනකන් ගත කෙලේ. මේ වනාන්තරයේ ඉන්නව නේද? සිද්ධ විද්‍යාදන ඇත්තෝ. ඒ ඇත්තෝ ඔබ සර්ව ස්ත්‍රී ලක්ෂණයන්ගෙන් පරිපූර්ණ උත්තමාවක් නිසා එකට ඇසුරුනාද? අයි මේ දැන් දරු සියුනේ කියලා සරවටයක් කිව්වේ එතුමියගේ ශෝකේ තුනී කරන්න නපුරු හිතින් නෙමෙයි. දේවින් වාසේ යදගෙන කිව්වා අනේ ස්වාමීනි මට සමාවන සීක්වා අද වෙනදාට වඩා පුදුම අභාග්‍යවන්ත දාසක් මට තබන පියවරක් ගානේ ගත වේවුලනවා අත වේවුලනවා දෙපා වේවුලනවා ඇහැ බරමණේ වෙනවා දස්වල ගෙඩි නොපෙනී යනවා එවාගෙම තියෙන ගෙඩි නැති ගාතනේ පෙනී යනවා එක් අතෙන් වැටෙනවා දස අතෙන් වැටෙනවා යවුල අතෙන් වැටෙනවා අනේ ස්වාමීනි මට තබන පියවරක් ගානේ අසුබ ලකුණු පෙන්නා ඈවෙනකම් මට මේ දේවල් සොයාගන්න බැරි වෙලා එන්දාදෙනකොට සිංහයෙක් ව්‍යාග්‍රේක් දිවියෙක් ඇවිල්ලා මගේ පාර ඇවරුවා මම බොහෝ ආයාචනා කළා ඉරදාලා ගියාට පස්සේ තමයි එන්න ලැබුණේ අනේ ස්වාමීනි මම දිවිමේ ප්‍රතිඋත්තරවකන උත්තමාවක් අනේ ස්වාමීනි මගේ දරු දෙන්නට මොකද උනේ දරු දෙන්නාට කීතන කියන්නේ ස්වාමීනි බොහොස දන් දුන්නද බොහොසතුන් වාසේ නිශ්‍රද්ධයි කිසි වචනයක් නැහැ දැන් මෙතනිය හොයනවා කුටියක් ගන්න හොයනවා ගහක් ගලක් ගන්න හොයනවා පඳුරක් ගන්න සොයනවා බොකුණේ ජී සොයනවා මුළු මාත් වංකගිරියේ 15 දනක් තරම් වනාන්තරයේද නැවතලා දෙවියන්නේ බින්දිදී වනසතුන්ගේ බින්දිදී ආයාචනා කර මේ මහා වනාන්තරයේ තුන් වාරයක් ඇවිදලා සිසාර ඇවිදලා අලුයන් වෙනකම් ඇවිදලා මේසෙලා උදේ පාන්දරේ බෝසතුන් වහන්සේගේ පාමුල සීසන්නේ කියලා වැටුණා. එලා බෝසතාණන් වහන්සේ නැගිට්ටා. ආත්මාශයන්ක්‍රයක් බ්‍රහ්මචාරියාව අමතක කරලා මල් වඩනක් අතට ගන්නවාගේ දේවීන් වහන්සේ අතට අරගෙන කල්පනා කළා රාජධානියේදී කලුරිය කළොත් එහෙම රාජ ගෞරවයෙන් ආදාන කරනවා නේද? දැන් මේ වනාන්තරේ මන් තනියෙන් මොනවද කරන ගෞරවය? එලාවේ කෙන්කින් තන් අරගෙන සත්‍යක්‍යා කළා දේවීන් වහන්සේගේ පපුවට මූණට තන් අදලා පපුව අත ගෑවා. දේවීන් වහන්සේ සිහියවිලා ගෞරවයෙන් බිමට පාත්ලා වැඳගෙන ආවා. අනේ ස්වාමීනි මගේ දරු දෙන්නට මොකද උනේ? දේවීන් වහන්සේ සතුටු වන්නේ වංකගිරියට ආවා.
කලිඟු රටෙන් දුන්නීත් ගමෙන් බොහෝම වයෝවෘද්ධ බ්‍රාහ්මණයෙක් ආවතේ කරගන්න කවුරුත් නැහැ කියලා දර දෙන්න දාසකමට ඉල්ලුවා. මම ලෝතුරා බුදුබව පතා දන් දුන්නා. ඔබට ඇහුණාද පොළොව කම්පා වුණා? මල්රයි වැද්දා ගේඳු මන්දිරාගේ පර්වත වැවුල්ලා දෙවියෝ සාදුකාර දුන් කොට ඇහුන්නේ නැද්ද? ශ්‍රේ ස්වාමීන් මට ඇහුණා. මං හිතුවා මේව දෙයක් වෙන්නේ නැති කියලා. අනේ ස්වාමීනි මේ ලෝකේ මිනිස්යන්ද උලක් නැත්තක් දෙන තරම්වත් ත්‍යාග ගුණයක් නැති මසුරු මලෙන් ගැවසී ගත්තේ මේ ජනතාව අතරට මේ තරම් ප්‍රේමනාපෝ නිද්දක වැනි ප්‍රේමනාපෝ සිකුමාලෝ මේ දරු දෙන්න දන් දෙන ධර්මයට ඔබ වහන්සේගේ පරිත්‍යාග ගුණය මොනතරම් ගාම්භීරද ස්වාමීනි. මේ පරිත්‍යාග කුසල බලයෙන් ඔබ වහන්සේ ලෝතර බුදු වේවා. ස්වාමීනි ඔබ වහන්සේගේ ශාසනයේ මටත් නිවන් සුව ලැබේවා කියලා සාදුකාර දීපින් අනුමෝදන් වුණා. මේ පුදුම ආචාර්ය සිද්ධියක්. මේ වෙලාවේදී ආවා තවත් බ්‍රාහ්මණෙක්. මේ ආවේ මිනිස්වේසින් බ්‍රාහ්මණ වේසින් සක්දෝ රජතුමා. ඇවිල්ලා අර වගේ ජයഘോഷා කරලා කිව්වා දේවයන් වහන්සේ මට පුදුවන තේක්වා මට ගෙදර ආවතේව කරගන්න කවුරුත් නැහැ ස්වාමීනි. මේ මාත්‍රී දේවී මට දන් දෙනසේක්වා කිව්වා. බෝසතුන් වහන්සේ මාත්‍රී දේවියගේ මූණ බැලුවා. දේවීන් වහන්සේ කිව්වා ස්වාමීනි මගේ දෙමව්පියන් විසින් ඔබ වහන්සේට යම් දාසකම පවරා දෙනු ලැබුවා නම් ඔබ වහන්සේ සතු වස්තුවක්නේ ඔබ වහන්සේ සර්ගේ කලත්තක් වේවා. ඒ වෙලාවේදී දේවීන් වහන්සේගේ අත අරගෙන මේ සක්‍ර බ්‍රාහ්මණයාගේ අතේ තියලා කෙන්ටි අරගෙන ආවර්ජනා කළා. මගේ හදවතේ ප්‍රේමනාප වූ සමාන අදහස ඇති සමාන ශ්‍රද්ධාව ඇති සමාන නුවණ ඇති මේ තරම් හිතයිසේ වූ මේ තරම් ගුණවන්ත වූ මේ තරම් සීලවන්ත වූ මේ මාත්‍රී දේවීන් වහන්සේ අදමම ලෝතර බුදුබව පතා දන් දෙනවා. මේ දේවීන් වහන්සේ දන් දීමේ කුසල බලය තුන් ලෝක ධාතුවට අමාමා නිවන් සුවබෝධ කරවා දෙනු පිණිස සර්වඥතා ඥාන ප්‍රතිලාභයෙන් ලෝතර බුදුබවම ලැබේවා කියලා අදිෂ්ඨානින් දන් දුන්නා පැන් වඩලා. මහා පොළොව කම්පා වුණ අර වගේම මේරු මන්දිරාදී පර්වත ලැබුවා. දෙවි දේවතාවෝ සාදුකාර දුන්න මල්ලේ වැස්සා. ස්වාමීලාවකින් මේ බ්‍රාහ්මණ වේශයෙන් සිටියේ සක්දේව රජාටද පැනනංග. එයායි කිය දේවයන් වහන්සේ මම දෙදෙව්ලොව අධිපති සක්දේව රජේ. තමන්හාසේගේ දාන පාරමිතා සම්පූර්ණ වනු දකින්නයි මා පැමිණි. දැන් මේ දේවීන් වහන්සේ මා සතුයි. දේවයන් වහන්සේ මේ දේවීන් වහන්සේට කිසි කෙනෙකුට සුදුසු නෙමෙයි. තමන්හාසේ සුදුසු මම තමන්හාසේට අපසු බාර දෙනවා. තමන්හාසේ දිවිමින් මේ දේවීන් වහන්සේගේ සහායෙන් තවත් පාරමී පුණ්‍යසේක්වා තමන්හාසේ කැමැති වරමක් ඉල්ලනසේක්වා කියලා ආරාධනා කළා. බෝසතුන් වහන්සේ වරම් මටක් ඉල්ලුවා. මට මගේ පියාසතු රාජ්‍ය දැවීම ලැබේවා. මට බන්ධනගත සත්‍යංගුණක් බඳුන් ලියලා විනාශ කරන්න පින ලැබේවා. මට දීර්ඝාස පුතුණුරක් බුද්ධ රත්නයක් ලැබේවා. මට පාපිත්‍රීන්ගේ වසඟයකට යාමක් නොවේවා. මට සෑම උදාසනක සිල්ලුතුන් දකින්න ලැබේවා. මට සිල්ලුතුන් දන් දෙන්න දිව්‍යමය ආහාර පාන ලැබේවා. දන් දීමේ වස්තු අවසන් නොවේවා. දන් දීමේ සිටේ පසුතැවෙන්නක් නොවේවා. දන් දීමෙන් වඩා මගේ සිත පහදීවා. මතු අනාගතේ මට සුගති ලෝකෝත්පත්තිය ලැබේවා. මතු අනාගතේ ලෝතුරා බුදුබව ලැබේවා කියන ප්‍රාර්ථනා කියා හිටියා. සත්‍යව රජතුමා කියා දේවයන් වහන්සේ ඒ සියල්ල මෙසේ ඉෂ්ට සිද්ධ වෙනවා. තමුන්වහන්සේ ඒ විදිහට බෝධි සම්භාර පුරා මතු ලෝතුරා බුදු වෙත්වා කියලා සිතන කොට අතුරුදහන් වුණා. දැන් මේ සිද්ධිය දරු දෙන්නා දන් දුන්නාට පවදා උදේ පාන්දර සිද්ධ වුණේ. මේ අතරේ මාසිකුත් දවස් 7කින් පස්සේ ඒ කියන්නේ දරු දෙන්නා ගෙනියන්න දවස් 15යි අර මව්පියන් ඇතුළු පිරිසෙන්ද දවස් 15යි මාසයයි ඊළඟ සූදානම් වෙන්නේ සතියක් ගත වුණා. මාසිකුත් දවස් 7ක් පමණ කාලය තුළ ඇතුළත මේ දෙන්නා තවස්දන් පුරන අතරේ පියමාරජුරන් ඇතුළු පිරිස අර මහා සෙනගේක වංශකයට පැමිණියා. ඒ වෙනකොට දුන්නේත් මේ අර කලිඟු රටේ වර්ෂාපණය ලැබී සුභික්ෂ බාට පත්ලා ඒ අට ආපසු භාරතයේ රජුණා කදමා රජුරන්ද ඒ අට සමග තමයි මේ වනාන්තරයට ආවේ. බෝසතුන් වහන්සේ කල්පනා කළ අය මේ අට ආපහු ඉල්ලගත්තද කියලා. ඒ රජුරෝ කිව්ව නැත පුතුණුනි මේ බ්‍රාහ්මණයෝම නැවත ගෙනල්ලා බාර දුන්නා. එලාමේදී පළමුවෙන්ම මාත්‍රී දේවීන් වහන්සේ වෙත කුසපී දේවීන් වහන්සේ මේ දරු දෙන්නත් එක්ක ඉදිරියට ගියා.
අනිත් පිරිස යන්නේ ඉස්සර කුසටි දේවීන් වහන්සේ මෞතමිය තමයි ඉදිරියට ගියේ දරු දෙන්නත් එක්ක. යනකොට මාත්‍රී දේවියන් දරා ගන්න බැරි වුණා. ඉදිරියට යන දරු දෙන්නා සිප සනරා ගන්නකොට දරු දෙන්නත් එක්කම සීසන් නැතිලා වැටුණා ශෝකේ නිසා. දරු දෙන්නගේ කටට කිරිවිකින් මේ විගිරෙන්න පටන් ගත්ත මෞතමියගේ දරු සිනහස වැඩිකම නිසා ඒ ස්වල්ප වේලාවක් බලන් ඉන්නකොට දෙමෝපියන්ද 60000ක් කැමතියන්වත් ඔක්කොටම කම්පිත භාවයක් ලැබිලා සීසන් නැතුව වැටුණා. බෝසතුන් වහන්සේ පමණයි සිහියෙන් හිටියේ. එවැනි බෝසතාණන් වහන්සේ සත්‍යක්‍රියාවක් කළා. මාමේ අත්මාසයක් මුළුන්නේ ඉරුවාවෝ මේ තවුස්දන් කිරීමේ යම්බඳු ප්‍රතිපත්ති කුසලයක් අත්පත් කර ගන්නවා දෙන මේ පින දිව්‍ය රාජ මණ්ඩලය අනුමෝදන් වෙලා මගේ මව්පිය දෙපළට දර දෙපළ දේවිය ඇතුළු මේ සෑම දෙනාට සීසන් ලැබෙනසේ වර්ෂාපතනයක් වේවා සියල්ලෝ සීසන් ලබත්වා කියලා සත්‍යක්‍රියා කළා. ඒ මොහොතේම දිව්‍යමය වර්ෂාවක් යහලම දෙනාම ඒකන් ඉස්සවගේ සුවපත්තිය නැගෙත්තා. මේක තමයි බෝසතාණන් වහන්සේ කළ සාමග්‍රී දානය. ඒ වෙලාවේදී මහා පෘථිවියද කම්පිත වුණා. ඉතින් මේ විදිහට මහා පෘථිවිය හත්වාරයක් කම්පිත වුණා අන්තිම වරට මේ වංකගිරියේදී. ඉතින් මේ වෙලාවේදී ඒ මහ රජුගෙන් අනතියන්ද කිව්වා තමුන්වහන්සේලා ගිහිල්ලා ආරාධනා කරන්න මගේ පුතාණන් වහන්සේට ආපසු වඩන ලෙස. නගරවාසීන්ගේ ආරාධනා කළා බාරගත්තේ නැහැ. ඒ වෙලාවේ මේ මහ රජුගෙන් ආරාධනා කළා දරුවම දැන් වයෝවෘද්ධයි ඔබ සතු රාජ්‍යයට අපි සමග වඩින්න සූදානම් වෙන්නේ. ඒ රාජ්‍යගාංගේ වටේට ගෞරව කළ කැමති වුණා. ඒ වෙලාවේ බෝසතුන් වහන්සේ ගියේ තන කලගුණ සලකන උත්මයෙක් බැවින් අර අඳුම් මාරු කරන්න ඉස්සර වෙලාම තමන් වහන්සේ වැඩිහිටියේ කුටි වාටේ 3 වාරයක් ප්‍රදර්ශනා කළා චෛත්‍යයක් ප්‍රදර්ශනා කරන්න වගේ. මට ආත්මාශයක් තවස්දන් කරන්න පීත භූමි ආශ්‍රව පදයට මගේ ගෞරවාචාර්ය වේවා. තා බොහෝ දෙනෙක් මේ ආශ්‍රව පදයේ ප්‍රතිඵල ලබත්වා කියලා ආචාර කළ තමයි අර ඉස්ලාමයේ කොට රාජකීය අඳුම් පැළඳුම් දරාගෙන හිටත් වෙන සූදානම් වුණේ. මත්‍රි දේවීන් වහන්සේ දර දෙන්නත් එසේ ස්නානය කරවා රාජකීය අඳුම් අන්දවල ඔට්නු පලන්දවල අතාපිට නම් වෙලා පිටත් දුනා. වන දේවතාවුන් පින්දිදී බෝසතුන් වහන්සේ පිටත් ආවා. ඒ අතරතදී මාසයක් ගත වුණා මේ එන පිරිසගේ එලිසෙල්ලම් ප්‍රාගයේම වනසෙනි නරඹමින් ආපු ගමන නිසා මාසයක් ගත වුණා නගරයට පැමිණෙන්නේ. මේ මාසෙ ගත වෙලා නගරයට පැමිණෙන දවසේදී බෝසතුන් වහන්සේ මාළිගාවට වී කල්පනා කළා මම දැන් පැමිණි බව ආරංචි වෙමින් යටියන් එනවා දන් ඉල්ලගෙන. මොනවද මම දන් දෙන්නේ? මට දන් දෙන්න යමක් තියෙන්න ඕනේ නේද? ඒ වෙලාවේ ආස පුරා විශාල රංගුවන් වැහිස වහින්න පටන් ගත්තා. ධනක් පමණ කටියක් පමණ කරාටක් තරම් රංගුවන් කොට ගැවුණා. රජවාසලට රාජ අංගණයට එකතු වුණා වූ ධනෙ රජවාසලට අනිත් මිනිසයන්ගේ ඉඩම් කඩම් වලට රත්න ධනෙ ඒ අත්තන්නත් ගන්න සැලැස්සුවා. එදා පටන් බෝසතාණන් වහන්සේ දිවීමෙන් මව්පියන් උපස්ථාන කළා. එවැගේම තමන්ගේ ඥාතීන් සීල උපස්ථාන කළා. දාන සීල නෛෂ්ක්‍රම්‍යාදී දසපාරමීම මේ ආත්භාවයේදී සම්පූර්ණ වුණා. ආයු කෙලවර සපරිවරින් තුසිත දිව්‍ය ලෝකයේ උත්පත්ති ලැබුවා. තේතු නමින් දෙව් රජ කෙනෙක් වෙලා මනුෂ්‍ය වර්ෂ ප්‍රමාණයෙන් 57 කෝටි 8 ලක්ෂයක් අවුරුදු වන්දන අතරත දසරාසක් ලෝක ධාතු වාසී දෙවියන්ගේ බ්‍රහ්මයන්ගේ ආරාධනයකට සවන් දෙන්න සිද්ධ වුණා. කාලෝයන්තේ මහාවීර උපජ්ජමාතු කුච්චයන් සදේවකං කාරයන්තෝ කුච්ච සමතම් පදං කියලා දෙවියන්ගේ ආරාධනයක් ලැබුණා. මහාවීරයන් වහන්සේ තමුන්නාසේට ලෝතර බුදු වෙන කාලයේ පැමිණ තියෙනවා. දෙවියන් සෑත ලෝකයා සතර කතරින් එතර කරුණු පිස්ස ලෝතර බුදු වෙන ශේක්වා මෞපස පින්ද ගන්න ශේක්වා කියලා ආරාධනා කළා. එලා ගෝසතාණන් වහන්සේ පස්මා බැලුම් බලන අර දීර්ඝ කාලයක් පෙරෝ පාරමී ඇති මෞපියන් දෙපළගේ දරුවෙකු වශයෙන් අසලකුණු පසළොස්වක් බොහෝ දවසක අලුයන් කාලේ උතුරුසල නැගතින් මෞපස පක්ෂාන්දි ගත්තා. දසදහස ලෝක ධාතුවල ප්‍රාත්‍යානි සහස්‍රය සිද්ධ වුණා. දසමාසයමින් ලුම්බිනි ශාලවනෝත්‍යාද උත්පත්ති මංගලෙ සිද්ධ වුණා. එදා දසදහසක් ලෝක ධාතුවල ප්‍රාත්‍යානි සහස්‍රය සිද්ධ වුණා. එදවසේම පියමා රජුගෙන් වැඳුම් ලැබුවා. අශත කාලදේව තාපසයන් වහන්සේගෙන් වැඳුම් ලැබුණා. පස්වෙනි දවසේ නාන්තබන උත්සවයේදී සිද්ධාර්ථ නම ලැබුණා. එවැගේම තමන් වහන්සේ උපදින සුබ මොහොතේදී සතරමා නිධානයේදී පහළ වුණා. බෝධි වෘක්ෂයේදී පහළ වුණා. කාන්ත කාශ්‍යපද උපන්න, චන්නමතිය උපන්න,
එවාගෙම නන්දනාහිමියන් ආනන්ද ස්වාමීන් වහන්සේ උපන්න, කාලදායනතිය උපන්න, යශෝදරා දේවීන් වහන්සේ උපන්න. මේ සාජාතවත් වාතාංගික දාසයේ පහළ වුණා. වාස 16 දී ඥාතීන් මැද්දේ ශිල්ප දක්වලා සියල්ලෝ විස්මයට පත්වලා රාජ්‍යශ්‍රීයට පත් වුණා. මාතේ එවාගෙම යශෝදරා දේවීන් වහන්සේ අග්‍ර මහේශිකා වුණා. තුන් ඍතුවර තුන් මහා ප්‍රාසාදයතුව මහා සම්පත්තියතුව අවුරුදු 13ක් ඉහි ජීවිතයේ ගත කළ විවාහපත් වීමේ දවසේ සිට අවුරුදු 29 පිරින් ඉස්සරේලා 28 වෙනි වර්ෂයේදී සතර පරිණිවිත දැකීම ආරම්භ වුණා. අවස්ථා හතරකදී සතර පරිණිවිත දැකීමෙන් හරියට විශ්‍රාම වාසයේ පිළිලා අසල පොය දවසේදී ශ්‍රමණ රූපයේ දැකීමෙන් පැවිදීමේ අපේක්ෂාවෙන් තවත් වැඩියම් කාලයේදී සකල ඓශ්වර්ය සම්පත් සියල්ල අතර දමලා අභිනිෂ්ක්‍රමණය කොට අනුමාන අධිදීනේදී ඒ සත්‍ය දෙනකොට පැවිදි වුණා. ගතේ කාරණං ආර්යන්ත බ්‍රහ්මරාජ අටපිරිකර පිළිගන්නවා. අත්දාසක් තිස්සේ විවේක සෝයෙන් නිරාමිස ප්‍රීතියෙන් අනුපි අභවණේ ගත කළා. අත්ේදාසේ ප්‍රීසුඳා ඇලියා. එදවසේදී තමයි බිම්බිසාර මහරජුගේ ආරාධනය ලැබුණේ. ආලාර කාලාම තාපසතුමා වෙත ගිහින් සාකච්ඡා කළ බවනේ සමාපatti 7ක් ඉපදෙව්වා. ඊළඟට බුද්ධකරා පුත්‍රයන්ට වැඩම කළ සාකච්ඡා කළ බවනේ අෂ්ට සමාපatti ඉපදෙව්වා. ඒ දිනකම ආරාධනයේ ප්‍රතික්ෂේප කොට උරවදන වලට වැඩම කළා දුෂ්කර ක්‍රියාවත් කෙරුවා. අවුරුදු 6ක් දුෂ්කර ක්‍රියාවත් පුරන අතර මැදුම් පිළිවෙත සොයාගත්තා. තමන් වාසීපදී පස්වෙනි මාසයේ දඹගස්සවෙනි වක්මමු ලුල්ලේදී ආනාපාන සතිය වැඩුව වාසී කරලා මැදුම් පිළිවෙත අනුගමනය කරන කාලේ ආනාපාන ධ්‍යාන නැවත උපදවා ගත්තා. එපමණක් මේ අෂ්ට සමාපත්තියම ලැබුවා. ඒ වගේම හරියට වෙසක් පොයට පෙරදාසේ පසම්වස්මා සුපිනියක් දැක්කා. තමන් වාසී පසුදා ලෝකුරා බුදු වෙන බව තීරණය කරගත්තා. පසුදින සුජාතා චුතිදේවී පිළිගන්නෝ කෙලිපිඩු පිළිගන්න වළඳලා එදවස් සන්ධ්‍යාව නැතුළු රුක්ෂයන් වල සමාසුවයෙන් වැඩෙන්නලා නවී පිනේගේ මාර්ගයෝසේ තමන් උපන්න දාසේ 15 සුද්ධ වස්තුවක් වන විජයශ්‍රී බෝධිරාජාන් වහන්සේට පැමිණියා. ඒ අනතරමඟ සොත්තිය නම් බ්‍රාහ්මණ කෙනෙක් කුසතන විද්‍යාවට පිළිගන්නවා. ඒවා වජ්‍රාසන 15 වෙනි නැගෙද බලා ඉලාප දන්නදී වජ්‍රාසනයේ පැනනගී චතුරාංග සමන්වාගත වේදී අධිෂ්ඨානයේ යෙදී එලා ආනාපාන ධ්‍යානෙ ආරම්භ කළා. මාර්ගය පුත්‍රය ඇතුළු මාර්ගසේනාව ඊටපස්සෙන් ඉස්සෙල්ලාම පාරමී සම්මාසනයේ පළවා හැරියා. ප්‍රථම යාමේදීන අෂ්ට සමාපatti ලාභීව పూర్වේ නිවාස ඥානයෙන් අතීතංස ආත්මභාවනං පරිමාණ කාලයක් ගැලුවා. ඊළඟ මධ්‍යම යාමේදී චතුෝපපාත ඥානයෙන් මරණ උපදින සත්‍ය සුගති දුගති යන සත්‍යයන් කුසල අකුසල කරන සත්‍යයන් ඔක්කොම දැකලා දාලා ඒකඵල පරම්පරාවෙන් ආත්මා පරම්පරාව වෙන බව දැනගෙන අනුයම් කාලයේදී පටිච්චසමුප්පාදයන්ව විපස්සනාට වැටුණා. දසදහසක් ලෝක ධාතු කෙලලක්ෂයන් සක්වල අනන්ත සක්වල ඇති සෑම සංස්කාර ධර්මයක් ඉදිරි නැතුව සියල්ලම විපස්සනා ඥානයෙන් දකිමින් තමන් වහන්සේ අනුයම් කාලයේ බ්‍රහ්ම මොහොතේ උදාවන සුභ මොහොතේදී දසදහසක් ලෝක ධාතු ඒකාලෝකෝ කම්පිත වෙන්නේ අනේක ප්‍රාප්ති සහස්‍රයන් සිද්ධ වෙන්නේ සපරිවාර මාර පරාජය කොට දස බල ඥාන චතුර් වයසාරඥාන ආදී අනන්ත ඥාන ධාතු පරිවාර කොට ඇති සර්වඥතා ඥාන ප්‍රතිලාභයෙන් ලෝතුරා සම්බුද්ධ රාජ්‍යයට පැමිණවදාලා මාපලෝද කම්පාවන ඒ මොහොතේ අනේක ජාති සංසාරං ගාථාව ආවදින කරලා තමන් වාසේ ප්‍රීති වාක්‍ය මනෝමය වශයෙන් දේශනා කළා. අබ්දාතාත්ම බෝධි පරියන්කේ සමවස්ව වින්දා. දෙවෙනි සතියේදී බෝධීන් වහන්සේට අනිස ලෝකන පූජා පැවැත්වුවා. තුන්වෙනි සතියේදී රුවන් සක්මණේ සමවස්ව වින්දා. හතරවෙනි සතියේදී රාජා රතනාගරේ ධර්ම සම්මන්ත්‍රණය කළා. අන්තිම දවසේදී ශ්‍රී දේවයන් බුදුරජාණන් වහන්සේ එවාගෙම පස්වෙනි සතිය අජපාල නුගරුක් මොළ සමාසෝයෙන් වැඩිහිටියා. මාර්ගයේ තුරුම් පළවා හරියා. හයවෙනි සතියේ මුචලින්ද නාග භවනයේ සද්දාස සමාපත්තියෙන් වැඩිහිටියා. මුචලින්ද නාගරාජයාට ගාථා දෙකකින් දේශනාවක් පැවැත්වුවා. හත්වෙනි සතියේදී රාජාතන මූලයේ සමවස්සෝයෙන් වැඩිහිටියා. අවසාන දාසේ තපස්සු බල්ලුක දෙන්නගේ කෙලිපිට මේ කීපිට අසුන පිළිගත්තා. ඒ දෙන්නට ජීව කේශ ධාතු පිටක්ද දුන්නා. අටවෙනි සතියේදී ධර්ම ගාම්භීරත්වයේ සම්මර්ෂණය කළා. සාම්පති බ්‍රහ්ම රාජයාගෙන්ලා කළ ආරාධනෙන් තුන් ලෝකයේ බුදුරජින් බැලුවා. ධර්ම දේශනේ කරන බාට ප්‍රතිඥා දුන්නා. එවැගේම ඇසල පොය දවසේ ඉසිපතනාරා මිගදායට වැඩම කරවලා එන අතරමඟදී දුක කාජීවිකේ බුදුමයි මේ පෙන්නලා
විශිපතනාරාමේ ගත කළ පංචවර්ගීය ස්වාමීන් වහන්සේලා ප්‍රමුඛව දසදහසක් ලෝක ධාතුවට ඇසෙනසේ ධම්මචක්කප්පවත්තන සූත්‍රාන්ත දේශනේ පැවැත්වුවා. දාන කෝටියක් බ්‍රහ්මයා රහත් වුණ අසංකේයයක් පිළිස සෝවාන් වුණ අඤ්ඤා කොණ්ණඤ්ඤම ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රමුඛ පංචවර්ගීය ස්වාමීන් වහන්සේලා විසුභාවයේ පැවිදි වුණා. එදායින් පසු මාස 10ක් ඇතුළත 20000කට වඩා මහා රහතන් වහන්සේලා පහළ වුණා. එවැගේම ඊට අනතුරුව තමයි බුදු වීමෙන් අවුරුද්දක් වෙන වෙසක් පොය දවසේදී මේ මහ රජුන්ට සහ ඥාතීන් අනුග්‍රහ සඳහා එනවරට වැඩම කරවා වදාළේ. මේ දවසේදී මේ උත්තරීතර දේශයේ පැවැත්ුණා ගගනතලයේ රුවන් සක්මනක් පවා යමා මහ පෙළහර පාවි. මහා පොළොව කම්පිත වුණා. මල්වැහි රැස්සා සියලු දෙනා දරුවන් සරණ ගියා. කෝටි ලක්ෂයක් ජනතාව රහත් වුණා. අසංකේය පිළිස සෝවාන් ආදී අට මාර්ගඵල නිවන් ලැබුවා. මේ දියට අවුරුදු 45 පොළොවට වැඩසැලසූ මේ ශාන්තිනායකයන් වහන්සේගේ එදා බෝධිසත්ව චරිතයේ සම්බන්ධ වූ දරු දෙන්න අතර ජාලී කුමාරයා මේ ජීවිතයේ රාහුල බද්දර කුමාරයන් පුත්‍ර රත්නේ බාටපත් ශික්ෂාකාමීන්ගෙන් අග්‍රව රහත් වුණා. එදා පිටජිනාදීනි අද උත්පලවන්න රහත් මේ වාසයේ බාටපත් ඉරිදිමන්තිණියන්ගෙන් අගතන්පත් රහත් වුණා. එදා මෞපිය දෙපළ මේ දවසේදීද සුද්ධෝදන මහා මායා මෞපියන් දෙදෙනා බාටපත් වුණා. එදා මාත්‍රී දේවීන් වහන්සේ මෙදා යශෝදරා දේවීන් වසිතේ පසු කාලයක පැවිදි වී දසදහසක් දිනා සමග පැවිදි වී අරිහත්ත්වයටපත් වුණා. එදා ජෝජක බ්‍රාහ්මණයා මෙදා දෙව්දත් දරුම් වුණා. එදා අතුමාගේ බ්‍රාහ්මණී තුමියරණ අමිත් තාපනා මෙදා කිංචි මානවිකා බාටපත් වුණා. එදා මහ බෝසතුන් වහන්සේකට සහයෝගයෙන් කටයුතු කළ ඇමති මණ්ඩල 60000ක් දෙනා සහ තමන් වහන්සේගේ පරිවාර බාටපත් වූ සියල්ලෝම ජීවමාන කාලයේ බුදු පිරිස බාටපත් නිවන් දැක්කා. එදා මේසා සත්වාරයක් මහා පෘථිවිය කම්පා කරමින් බෝධි සම්භාර පුරා මේ දේත ලෝකුරා බුදුනේ තමන් වහන්සේ බව ඒ පූර්වාපරිසන්දි ගල්පමින් එම දේශනී මහවදාලා මේ අවස්ථාවේ තමයි මහ පොළොවද කම්පා වුණේ. දැන් මෙතකින් අපට පැහැදිලි වුණා මහා බෝසතාණන් වහන්සේ ඥානියන් කරපිට තියාගෙන මහසෝණියේ පීනෝ දවසේ පාටන් මේසා දීර්ඝ කාලයක් අතරක් නැරේ ඡන්ද චිත්ත විරිය විමර්ශා කියන ඉරිදිපාද අතර පදනම් කරගෙන බෝධි සම්භාර පුරාගෙන ආවා. මොනමාත්‍රාමේකදී බෝධි චිත්තයේ ආපසට ගියන්නේ. ඒ නිසා තමන් වහන්සේ විශාසන්තයේ කල්පලක්ෂයතරන් දීර්ඝ කාලය තුළ බෝධි සම්භාර පුරාගෙන ඇවිල්ලා හරියට ගංගානංග මහා සාගරෙ වෙත ගලාගෙන ආවාගේ මේ පාරමී සම්භාර ඇවිල්ලා ලෝතුරා බුද්ධ රාජ්‍ය ලබා දුන්නා. තමන් වහන්සේ බුදුබාටපත් වෙලා 45 අවුරුද්දක් ලොවට වැඩ සැලසුවා. ජීවමාන කාලයේදීම මහා සමාගම් 24කදී සූවිසි අසංකේයයක්ද වෙනස් වෙනස් අවස්ථාවලදී 9 කෝටි 8 ලක්ෂයක් දෙනාද අමා මහ නිවනට පමුණවා වදාලා අනාගතයේ බලා මානිල්මා සමුද හේතන ශ්‍රීමුඛ පත්මයේ එවැගේම සුදු බුදුරජාණන් හේතන දලදා ස්පර්ශයෙන් අෂ්ටාංග සමන්වාගත බ්‍රහ්මස්වරයෙන් සෝදාස ධර්මස්කන්ධයේ දේශනා කොට වදාරලා තමන් වහන්සේ අවුරුදු 45ක් නිවන් සෝ වළඳමින් යන සිට දසදහසක් ලෝක දාපේ ඒකාලෝක කල මිනිපානක් නිවෙන්නාසේ අනුපාදිශේෂ පරිනිර්වාණය නිවන් පුර වැඩියා. රාතන් වහන්සේලා පිරිනිවුණා. ආර්යයන් වහන්සේලා සුගතිගාමී වුණා. තමන් වහන්සේ ජීවමාන කාලයේ මේමා රජුරුවන් රහත් ඵලයට පැමිණෙව්වා. මෑණියන් වහන්සේ ධර්ම සංග්‍රහ කරන පිස අත්දිනේ වසරේදී දවසට වැඩම කරවලා අභිධර්ම දේශනා පවත්වලා මෑණියන් වහන්සේ ප්‍රමුඛ 80 කෝටියක් ජනතාව ආමාම හරිවනට පැමිණෙව්වා. මේ වාගේ ඥාති සංග්‍රහයේ සහිත සියලු සංග්‍රහයන් නිමවා ඒ ශාන්තිනායකයන් වහන්සේ ඉරිනිවන් පාවදාලා ඒ වගේම එකල පැවතුනා වූ 12 මහා ජනපදද රාජධානි උයන් පොකුණු මාර්ගාදී සියල්ල විහාරස්ථානද කාලයාගෙන් නෂ්ටාවශේෂ වුණා. විශේෂ නිරාධතාරකා මහා පෘථිවි මහා මේරු පර්වත මහා සාගර වැනි විශාල වස්තු ගෙවල්දොරවල් ඉද කඩම් යාන වාහන ඇඳුම් පැළඳුම් මිල මුදල් ආදී පාරිභෝගික වස්තු හැමින් දීමින් ඇඳුමින් පැළඳුමින් බතෙන් බුලතින් වේතෙන් හේතෙන් පරිහරණය කරන ආත්මාව සියල්ල ඉතේතේතේ සෑම සංස්කාර ධර්ම ඇතුව නැතුව යන බැවින් අනිත්‍යයි ඇතිවීම නැතිවීම දෙකෙන් නිරතුරු පෙළෙන බැවින් දුකයි යමතසේ නොපවත්නා බැවින් අනාත්මයි අනිත්‍ය දුක්ඛ අනාත්ම ත්‍රිලක්ෂණේ ජාත සීල සංස්කාර ධර්ම
කීලන සංකත සංතාප විපරිණාම ස්වභාවයෙන් යුක්ත බැවින් දුක්ඛාරි සත්‍යයි. ඒ දුක නැත නැත ගෙන දෙන තෘෂ්ණාව ආයෝහන නිදාන සංයෝග පරිබෝධාර්ථයෙන් යුක්ත බැවින් දුක්ඛ සමුදයාරි සත්‍යයි. ඒ දෙකම නැති සාන්ත නිර්වාණ ධාතුව නිස්සාරණ විවේක අසංක සමතාර්ථයෙන් යුක්ත බැවින් දුක්ඛ නිරෝධ සත්‍යයි. නිරෝධ සත්‍ය අවබෝධ කර ගැනීමට භාවනා වශයෙන් වැඩි යුතු ආර්ය අෂ්ටාංගික මාර්ගයේ නියාන හේතු දර්ශනාධිපති ආර්ථයෙන් යුක්ත බැවින් දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාරි සත්‍ය නාමේන අනන්ත පරිමාණ බුදුපසේ බුදුමහා රහතුන් වහන්සේලා දීර්ඝ කාලයක් නිරෝධී දානාදී දසපාරමිතානුභාවයෙන් තමන් වහන්සේලා පැතෝ බෝධියකින් අජරාමර ශාන්තාමාමානිවලටපත් වුණේ චතුරාර්ය සත්‍ය අවබෝධයෙන්ුයි. එසේ සතර ධර්මයේ කළා වූ කෙලෙස් ඉනිමල නිවාසාන්ත නිවනේ සැනසී වදාළා වූ බුදුපසේ බුදුමහා රහතන් වහන්සේලා සිතින් කයින් වචනේ සමකල්ලි අපේ ගෞරවාචාරුත්තමාංග නමස්කාරේ වේවා. අපට නිවන් දක්නා ජාත්‍යක්වා වෙසතුරු මහා රජුන් යනි ශ්‍රේෂ්ඨ වූ කල්යාණ මිත්‍රෝත්තමයන් ගැනම ආනන්ද ලැබේවා, දකින් ලැබේවා, ආශ්‍රය කරන් ලැබේවා, අනුගමනය කරන් ලැබේවා. අපට ඒ වාගේ දාන ආදී දසපාරමී පුරමින් සාබෝධි, පසේබෝධි, අபிසම්බෝධි දක්වාම නිවන් මාර්ගය ගන්නට වාසනාව වේවා කියලා අපි ප්‍රාර්ථනා කරන අතරත මේ ජීවිතේ පුරා කරන